පුතේ අපි 18 වෙනි පේපර් එක සාකච්ඡා කරන්න හදන්නේ යුනිවර්සිටි පේපර් ක්ලාස් එකේ. එතකොට දැන් අපි මේ වෙනකොට ඔයාලා දන්නවා පේපර්ස් අපි 17ක් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අද පටන් ගන්න හදන්නේ 18 වෙනි පේපර් එක. එතකොට මම මේ පේපර් එක පටන් ගන්නකොටම ඔයාලට මුලින්ම මතක් කරන්නේ පහුගිය පේපර් 17ක් අපි කරලා තියෙනවා. එතකොට මේ පේපර්ස් පුතේ නැවත නැවත කරන්න. එතකොට ඔයාලට පුළුවන් නම් මේ පේපර් කරන්න දවසකට එක ගානේ මරු. එහෙම නැත්නම් අඩුම තරමේ දවසක් කර දවසක්වත් කරන්න. දැන් හිතන්නකෝ මේක දැන් බොහොම කෙටි කාලයක් තුලදී දැන් පේපර්ස් 20ක් වෙනවා 30ක් වෙනවනේ. එතකොට මාසෙකට ඔයාට පේපර් එක කරන්න වෙන්නේ එකපාරයි දවසකට එක පේපර් එකක් කරොත්. ඉතින් ඒ නිසා මේකේ ප්‍රයෝජනයක් ගන්න නම් මේ ප්‍රශ්න ටික නැවත නැවත කරන්න. හරි. එතකොට මේ පාඩමේ පුතේ සියලුම මේ පේපර් එකේ සියලුම ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ තාප රසායනය පාඩමෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. හරි අපි එහෙනම් බලමු. මෙහෙම කියනවා බහුවර්ණ සෙට් එක පහත රසායනික ප්‍රතික්‍රියා අතරින් තාපදායක ප්‍රතික්‍රියාවක් නොවන්නේ. පුතේ ඔයාලා දන්නවා රසායනික ප්‍රතික්‍රියා ප්‍රධාන වර්ග දෙකයි තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා. තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ බාහිර පරිසරයට තාපය පිට කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා. නේද? බාහිර පරිසරයට තාපය පිට කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියාවලට කියනවා තාපදායක ප්‍රතික්‍රියා කියලා. ඒ වගේම බාහිර පරිසරයෙන් තාපය අවශෝෂණය කරගන්න ප්‍රතික්‍රියාවලට කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. දැන් පළවෙනි කතාවේ තියෙන්නේ පුතේ මොකක්ද? C8යි H18 දහනය වීම. අපි ඔක්ටේන් කියලා කියනවා. C8යි H18ට දහනය කියන්නේ පුතේ මොකද්ද? තාපදායක ප්‍රතික්‍රියාවක්. ඔයාලා දන්නවා ඉන්ධනයක් වගේ දෙයක් දහනය වෙනකොට බාහිර පරිසරයට තාපය පිට වෙනවා. එහෙනම් පළවෙනි එක උත්තරේ වෙන්න බැහැනේ. දෙවෙනි එක බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර ප්‍රතික්‍රියාව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්මයක්, HCl කියන්නේ අම්ලයක්. එතකොට අම්ල භස්ම අතර සිදුවන ප්‍රතික්‍රියාවක්නේ. අම්ල භස්ම අතර සිදුවන ප්‍රතික්‍රියාවක් කියන්නේ පුතේ තාපදායකයි. අම්ලයකුයි භස්මයකුයි ප්‍රතික්‍රියා කරන එක. කැල්සියම් ඔක්සයිඩ් අපි පිලිස්සු උණු කියලා කියන්නේ නේද? CaO සහ ජලය අතර ප්‍රතික්‍රියාවක් තාපදායකයි. පිලිස්සු උණු ජලයට දාපුවම මොකද වෙන්නේ? රත් වීමක් වෙනවා තාපදායකයි. හැබැයි කැල්සියම් කාබනේට් තාප වියෝජනය. දැන් කැල්සියම් කාබනේට් තාප වියෝජනය ගත්තාම පුතේ මෙයානේ කැල්සියම් කාබනේට් තාප වියෝජනය කියන්නේ අපි තාපය දෙනවා එයා තාපය උරා ගන්නවනේ. ඒතර අපි තාපය දෙනවා එයා තාපය උරා ගන්නවා. එහෙනම් කැල්සියම් කාබනේට් තාප වියෝජනය කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙනවා. එහෙනම් උත්තරය අංක 4. සෝඩියම් සහ උණු ජලය අතර ප්‍රතික්‍රියාව ඒකත් පුතේ මොකද්ද? තාපදායක ප්‍රතික්‍රියාවක් වෙනවා. එහෙනම් උත්තරය අංක 4. හරි. දෙවෙනි ප්‍රශ්නය බලන්න. වටපිටාවෙන් පද්ධතියට කිලෝජූල් 20ක තාප ශක්තියක් ඇතුළු වූ අතර. දැන් ඔයාලා දන්නවා මේ තියෙන්නේ පද්ධතිය නේද? මේ තියෙන්නේ පද්ධතිය. මේ තියෙන්නේ පුතේ වටපිටාව. හරිද? මේ තියෙන්නේ පද්ධතිය, මේ තියෙන්නේ වටපිටාවනේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? වටපිටාවෙන් පද්ධතියට තාපය ඇතුළු වුණාලු කිලෝජූල් 20ක්. තාපය ඇතුළු වුණාලු කිලෝජූල් 20ක් නේ. කිලෝජූල් 20ක්. එතකොට පුතේ පද්ධතියක් ඇතුලේ තියෙන ශක්තියට අපි මොකද්ද කියන්නේ? පද්ධතියක් ඇතුලේ තියෙන ශක්තියට අපි කියන්නේ අභ්‍යන්තර ශක්තිය කියලානේ. අභ්‍යන්තර ශක්තිය කියලා කියන්නේ. එතකොට දැන් පද්ධතිය ඇතුළට තාපය ඇතුළු වුණාම මොකද වෙන්නේ? අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවනේ. ඒ නිසා පුතේ මේක ධනාගයක් හැටියට තමයි අපි ගන්න. ධනාගයක් හැටියට. ඊට පස්සේ කියනවා පද්ධතියෙන් වටපිටාව මත කිලෝජූල් 20ක කාර්යයක් සිදු කරයි. මේ පද්ධතියෙන් වටපිටාව මත කිලෝජූල් 20ක කාර්යයක් සිද්ධ කරනවාලු. මොකද්ද සිද්ධ වුණා කියන්නේ? කාර්යයක් සිද්ධ වුණාලු කිලෝජූල් 20ක. එතකොට පද්ධතියේ ශක්තිය අඩු වෙනවනේ. පද්ධතියෙන් ශක්තිය පිට වෙනවා. එතකොට ඒක ගන්න මොනාගයක් හැටියටද? ඍණාගයක් හැටියට තමයි ගන්න. දැන් ඔයාගෙන් අහන්නේ මොකද්ද? ඔයාගෙන් අහනවා පද්ධතියේ අභ්‍යන්තර ශක්ති වෙනස කොපමණද? මේ පද්ධතියේ අභ්‍යන්තර ශක්ති වෙනස. අභ්‍යන්තර ශක්ති වෙනස. පද්ධතියේ සිද්ධ වෙච්ච අභ්‍යන්තර ශක්ති වෙනස. දැන් කීයක්ද ආවේ? 20ක් පිටින් ආවා 20ක් ගියා. එතකොට ධන 20යි මොන 20යිද? ඍණ 20යිනේ. ධන 20යි ඍණ 20යි සුළුනහම උත්තරේ බිඳුවයි. ඒ නිසා පුතේ පද්ධතියේ අභ්‍යන්තර ශක්තියේ කිසිදු වෙනසක් වෙලා නැහැ. එහෙනම් උත්තරේ බිඳුව. උත්තරේ බිඳුව. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. වටපිටාව ලෙස හඳුන්වන්නේ. වටපිටාව. දැන් ඔයාලට මතක ඇති
මේ වගේ ගත්තොත් පුතේ තුන්වෙනි ප්‍රශ්නේ මේක. මේ තියෙන්නේ පද්ධතියනේ. පද්ධතියෙන් පිටත ප්‍රදේශයේ මොකද්ද? වටපිටාව. ඊට පස්සේ මේ මොකද්ද? මායිම. මතකයිනේ? එතකොට මේ පද්ධතියයි වටපිටාවයි දෙකම සෙට් කරලා ගත්තොත් ඒකට මොකද්ද කියන්නේ? විශ්වය කියලා. සාමාන්‍ය විශ්වයට මේ වගේ ඉරක් ගහලා පෙන්වන එක හොඳ නැහැ. මොකද ඒකට හේතුව විශ්වයට පුතේ මොකක් නැද්ද? සීමාවක් කියලා එකක් නැහැනේ. සීමාවක් මායිමක් නැහැ. ඒ නිසා මම මෙහෙම ලියන්නම් විශ්වය කියන්නේ කාගේද? පද්ධතියයි වටපිටාවේ එකතුව. පද්ධතියයි වටපිටාවේ එකතුවනේ විශ්වය කියලා කියන්නේ. හරි. එතකොට මොකද්ද ඔයගෙන් මේ අහන්නේ? වටපිටාව ලෙස හඳුන්වන්නේ. දැන් ඔයාට මතකද මේ එක එකක්? මට කියන්න පද්ධතිය කියන්නේ මොකද්ද? පද්ධතිය කියන්නේ මොකද්ද? මතක් කරන්න. පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? විශ්වයේ අධ්‍යයනය කිරීම සඳහා තෝරා ගනු ලබන කොටසනේ. මතකද? විශ්වයේ අධ්‍යයනය කිරීම සඳහා තෝරා ගනු ලබන කොටසට කියනවා පද්ධතිය කියලා. ඊට පස්සේ ඔයාට මතකද පද්ධතිය හැර විශ්වයේ සෙසු සියල්ල වටපිටාව. පද්ධතිය හැර විශ්වයේ සෙසු සියල්ල වටපිටාව. ඊළඟට පද්ධතිය සහ වටපිටාව වෙන් කරන පෘෂ්ඨය. පද්ධතිය සහ වටපිටාව වෙන් කරන පෘෂ්ඨයට අපි කියනවා මොකක් කියලාද? මායිමක් කියලා. ඊට පස්සේ පද්ධතියේත් වටපිටාවෙත් එකතුව තමයි මොකද්ද? විශ්වය කියලා කියන්නේ. ওই ටික මතකද? ඒ ටික මතක් වෙන්න ඕන දඩබඩ ගාලා. හරිද? වටපිටාව ලෙස හඳුන්වන්නේ පළවෙනි උත්තරේ පද්ධතිය ඇතුළත ඇති ප්‍රදේශයයි. පද්ධතිය ඇතුළත ඇති ප්‍රදේශයට වටපිටාව කියලා කියන්නේ නෑනේ. දෙවෙනි එක විශ්වයෙන් පිටත ප්‍රදේශයයි. විශ්වේනුත් එපිට. එහෙම එකක් ගැන අපි කතා කරන්නෙත් නෑ. විශ්වයෙන් එපිට දෙයක් තියෙනවා කියලා. පද්ධතිය හා විශ්වය අතර ප්‍රදේශයයි. මෙන්න පද්ධතිය ඊට පස්සේ මේ සම්පූර්ණ එක ගත්තොත් මොකද්ද? විශ්වයේ සීමාව ඒ අතර ප්‍රදේශයේ වටපිටාව කියලා කීවට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ විශ්වයේත් පද්ධතියේත් එකතුවයි. බොරුනේ. පද්ධතියේ විශ්වයේ එකතුව කියලා එකක් කතා කරන්නේ අපි. අවට ඇති ද වටපිටාවයි. ඒතර පුතේ මේකේ උත්තරයේ හැටියට අපිට තෝරන්න වෙන්නේ අංක 3. හැබැයි ඒකෙත් පොඩි අවුලක් තියෙනවා. පද්ධතිය හා විශ්වයේ අතර ප්‍රදේශයයි. නමුත් දැන් වැඩේ තියෙන්නේ විශ්වයට පද්ධතියක් අයිතිනේ. දැන් මම නිකන් ඉරක් ගහන්නම්කෝ ඈ. විශ්වය කියවහම විශ්වයට පද්ධතියක් අයිති. දැන් මේ ඔක්කොමනේ. ඒතර විශ්වයයි පද්ධතියයි අතර ප්‍රදේශයේ කියන එක ගැලපෙන්නේ නැහැ. ඒක අපි කියන්න වෙන්නේ වටපිටාව කියන්නේ මේක හදාගන්න තුන්වෙනි උත්තරේ හදාගන්න මායිමට පිටතින් පිහිටි ප්‍රදේශයයි. එහෙම හදාගමුකෝ. තුන්වෙනි එක හදාගමු මායිමට පිටතින් පිහිටි ප්‍රදේශයයි. මායිමට පිටතින් පිහිටි ප්‍රදේශයයි. ඒතර උත්තරේ අංක 3. බලන්න පුතේ හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ කියනවා සංවෘත බඳුනක N2 මවුල 4ක් හා H2 මවුල 6ක් ඇත. බඳුන තුල පහත ප්‍රතික්‍රියාව සිදුවේ. මොකද්ද ප්‍රතික්‍රියාව? මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි බඳුන ඇතුලේ සිද්ධ වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ. බඳුන ඇතුලේ සිද්ධ වෙන්නේ මොකද්ද? N2 නයිට්‍රජන් වායුව කාත් එක්කද? H2 හයිඩ්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මොනවද හැදෙන්නේ? NH3 හැදෙනවා. NH3 හැදෙනවනේ. එතකොට දැන් මේක තුලිත කරගත්තොත් එහෙම මෙතන තුලිත දැන් මෙතෙන්ට 3ක් එනවා. මෙතෙන්ට 2ක් නෙන්නේ තුලිත කරපුවාම. එතකොට මෙතන තියෙන්නේ කී ඉලක්කමද? එකේ ඉලක්කමනේ. දැන් මේකෙන් කියවෙන්නේ මොකද්ද? මෙයාගේ මවුල එකක් එක්ක මෙයාගේ මවුල 3ක් ප්‍රතික්‍රියා කරනවා හැදෙනවා මෙයාගේ මවුල 2ක්. ඕකනේ කියන්නේ. මෙයාගේ මවුල එකක් එක්ක මෙයාගේ මවුල 3ක් ප්‍රතික්‍රියා කරොත් මෙයාගේ මවුල 2ක් හැදෙනවා. ඒතර ඔයාට කියනවා මේ බඳුන ඇතුලේ මෙන්න මේවා තියෙනවලු. හරිද? බඳුන ඇතුලේ තියෙන දේවල් තමයි ඔයාට දීලා තියෙන්නේ. ඊට පස්සේ බඳුන ඇතුලේ තියෙන දේවල් ටික ඔයාට දීලා තියෙනවා. බඳුන ඇතුලේ තියෙන දේවල් ටික ඔක්කොම දීලා තියෙනවා. ඔයාට මොනවද බඳුන ඇතුලේ තියෙන්නේ කියලා? N2 මවුල 4යි H2 මවුල 3යි. බඳුන තුල පහත ප්‍රතික්‍රියාව සිදුවේ. ප්‍රතික්‍රියාව අවසන් වූ විට බඳුන තුල අඩංගු N2 H2 NH3 මවුල සංඛ්‍යා පිළිවෙලින් ප්‍රතික්‍රියාවෙන් පස්සේ මෙයාගේ කොච්චරද? හරි. එතකොට අපි මෙහෙමයි පුතේ කරන්නේ ඔය වගේ වැඩක්. ආරම්භක මවුල ගණන ලියා ගන්නවා. ආරම්භක මවුල ගණන කීයද? N2 ගේ මවුල 4ක් දෙනවා. N2 ගේ මවුල 4ක් දෙනවා. H2 ගේ මවුල 6ක් දෙනවා. මෙයාගේ මවුල 6ක් දෙනවා. මෙයාගේ මුලින් නැහනේ බිඳුවයි. දැන් ඔයා හොයාගන්න මෙහෙම ප්‍රතික්‍රියා කරන හෝ සෑදෙන මවුල ගණන. එක්ක ප්‍රතික්‍රියා කරන නැත්නම් සෑදෙන මවුල ගණන හොයන්න. මේ බලන්න.
මෙයාගේ මවුල එකක් එක්ක මෙයාගේ මවුල තුනක්නේ ප්‍රතික්‍රියා කරන්නේ. කරොත් මෙයාගේ මවුල දෙකක් හැදෙන්නේ. එතකොට ඔයා හිතන්න එකක් එක්ක තුනක්නේ ප්‍රතික්‍රියා කරන්නේ. මට කියන්න මෙයාගේ 6ක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ මෙයාගේ දෙකයිනේ. දැන් මෙයාගේ 3ක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ මෙයාගේ එකයිනේ. එතකොට මෙයාගේ 6ක් එක්ක ප්‍රතික්‍රියා කරනවා මෙයාගේ දෙකක්. එහෙනම් මෙයාගේ 6ම ප්‍රතික්‍රියා කරනවා. මෙයාගේ ප්‍රතික්‍රියා කරන්නේ මවුල දෙකයි. එතකොට මෙයාගේ කොච්චර හැදෙනවද? හොඳට බලන්නකෝ. මෙයාගේ එක මවුලයක් ප්‍රතික්‍රියා කරොත් මෙයාගේ මවුල දෙකක් හැදෙනවා. එහෙනම් මෙයාගේ මවුල දෙකයිනේ ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් මෙයාගේ මවුල 4ක් හැදෙන්න ඕන. එහෙනම් මල් ලියනවා අවසානයේදී ඉතිරි මවුල ගන්න කියලා ලියනවා. ඉතිරි මවුල ගණන කියලා ලියනවා. එතකොට පුතේ මෙයාගේ මවුල 4ක් තිබ්බා දෙකක් ප්‍රතික්‍රියා කරා. ඉතිරි කීයද? 2යි. මෙයාගේ 6ක් තිබ්බා 6ම ප්‍රතික්‍රියා කරා. ඉතුරු නෑ බිඳුවයි. තිබ්බේ නෑ 4ක් හැදුනා. දැන් ඉතුරු වෙලා තියෙනවා 4ක්. එහෙනම් පුතේ උත්තරේ මොකද්ද? එහෙනම් උත්තරේ මවුල 2යි මවුල බිඳුවයි මවුල 4යි. බලන්න 2යි බිඳුවයි 4යි කියලා උත්තරයක් තියෙනවා. උත්තරය අංක 2. උත්තරේ අංක 2. හරි. බලන්න පස්වෙනි ප්‍රශ්නේ. බලමු අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු. මොකද්ද පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ කියලා බලමු. පස්වෙනි ප්‍රශ්නේ හොඳේ. පස්වෙනි ප්‍රශ්නේ අපි බලමු මොකද්ද කියන්නේ. රසායනික ප්‍රතික්‍රියාවල තාප විපර්යාස සම්බන්ධ ප්‍රකාශ 3ක් පහත දැක්වේ. රසායනික ප්‍රතික්‍රියාවල තාප විපර්යාස සම්බන්ධ ප්‍රකාශ 3ක්ලු තියෙන්නේ. මොනවද ප්‍රකාශ 3 බලන්න. ඒ ප්‍රකාශය මොකද්ද කියන්නේ? තාපදායක ප්‍රතික්‍රියාවල ඩෙල්ටා H අගේ ඍණ වේ. හරියටම හරිනේ. තාපදායක ප්‍රතික්‍රියාවල ඩෙල්ටා H වලගේ ඍණ වෙනවා. ඒක ඔයාලා දන්නවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි. දැන් බලන්න ඔයාලට මතකද? තාපදායක ප්‍රතික්‍රියාවක් මේ වගේනේ. A ධන B තලයක් C ධන D. මේ තියෙන්නේ මොනවද? ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියකනේ. මේවට අපි කියන්නේ මොනවද? ප්‍රතිඵල කියලානේ කියන්නේ. මම මේ කතා කරන්නේ තාප දායක ප්‍රතික්‍රියා ගැන. හොඳේ. මෙයාගේ තියෙනවා කියන්න ශක්තිය ජූල් 100ක්. මේ ප්‍රතික්‍රියාව වෙනකොට බාහිර පරිසරයට තාපයේ විදියට ශක්තිය පිට වෙනවා. ඔයා හිතන්න 30ක් පිට වුණා කියලා. 100න් 30ක් පිට වුණාම මෙතන ඉතුරු වෙන්නේ කීයද? 70යි. ඕක තමයි තාපදායක ප්‍රතික්‍රියාවක හැටි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක හැටි මොකද්ද? තාප අවශෝෂක. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක හැටි මොකද්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක හැටි මේ බලන්න. A ධන B තලයක් C ධන D නේ. එතකොට මේ කවුද? මේ තමයි ප්‍රතික්‍රියකනේ. මේවට කියන්නේ ප්‍රතික්‍රියක කියලා. මේවට මොනවද කියන්නේ? ප්‍රතිඵල කියලා කියන්නේ. මෙයා ළඟ ශක්තිය ජූල් 100ක් තිබ්බා කියන්නකෝ. මේ ප්‍රතික්‍රියාව වෙනකොට බාහිර පරිසරයෙන් තාපයේ විදිහට ශක්තිය උරා ගන්නවා. ජූල් 30යි. ප්‍රතිඵලවල තියෙනවා ශක්තිය. එතකොට ජූල් 130යි. 100ක් තිබ්බ තැනට 30ක් උරා ගත්තාම 130යිනේ. හරි. පළවෙනි ප්‍රකාශයේ තාපදායක ප්‍රතික්‍රියාවල ඩෙල්ටා H අගේ ඍණ වේ. ඒක හරිනේ. ඒක හරි. ඒක ගන්න විදිය මතකද ඔයාලට? ඩෙල්ටා H හොයන විදිය. ඩෙල්ටා H හොයන්නේ මෙහෙමනේ. ඩෙල්ටා H හොයන්නේ ප්‍රතිඵලවල ශක්තියෙන් අඩු කරන්න ඕන කාගේ ශක්තියද? ප්‍රතික්‍රියකවල ශක්තිය අඩු කරන්න ඕන. ප්‍රතික්‍රියකවල ශක්තිය අඩු කරන්න ඕන. එතකොට ප්‍රතිඵලවල ශක්තිය කීයද මේකේ? මෙයා 70යි. ප්‍රතික්‍රියකවල ශක්තිය ජූල් 100යි. ඔහොමනේ තාපදායක ඒවා. උත්තරේ පුතේ ඍණ 30යි ජූල්. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවල ඩෙල්ටා H ඍණාගයක් ගන්නවා. ඒක හරිනේ. B තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි මේ තියෙන තාප අවශෝෂක ප්‍රතික්‍රියකවල 100යි ප්‍රතිඵලවල 130යි. ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි. එහෙනම් පුතේ B කියන ප්‍රකාශයත් හරිනේ. B කියන ප්‍රකාශයත් හරිනේ. C බලන්න. තාපදායක ප්‍රතික්‍රියාවලදී තාපය පිටවන නිසා උෂ්ණත්වය පහළයයි. පුතේ තාපදායක ප්‍රතික්‍රියාවලදී තාපය නම් පිට වෙන බව තමයි. ඒ තාපයේ හේතු කොටගෙන බඳුනේ උෂ්ණත්වය එහෙම නැත්නම් අදාළ මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ යනවා. පහළ යන්නේ නැහැ. ඒතර ඒක වැරදි. තාපදායක ප්‍රතික්‍රියාවක් වෙන තැනක උෂ්ණත්වය ඉහළ යනවා. එහෙනම් මේකේ කියන්නේ පහළ යනවා කියලානේ වැරදි. ඊයත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශ වන්නේ කවුද? A හා B පමණයි. එහෙනම් පුතේ උත්තරේ අංක 3. A හා B පමණයි උත්තරේ අංක 3. A හා B පමණයි උත්තරේ අංක 3.
ප්‍රශ්න අංක 6 බලන්න. ප්‍රශ්න අංක 6. හොඳට බලන්න ප්‍රශ්න අංක 6. මොකද්ද මේ ප්‍රශ්න අංක 6 කියන්නේ කියලා බලන්න. ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6 කියනවා මෙහෙම කතාවක්. ප්‍රශ්න අංක 6 කියනවා පහත දක්වා ඇති ශක්ති චිත්‍ර අතරින්, ඒ කියන්නේ එන්තැල්පි රූප සටහන් අතරින් පහත ප්‍රතික්‍රියාව සඳහා ගැළපෙන ශක්ති චිත්‍රය මොකද්ද? මොකද්ද මේ ප්‍රතික්‍රියාව? C3H8 C3H8 ගෑස්, මෙතන තියෙනවා 5යි O2 ගෑස් කියලා තියෙනවා. ඊට පස්සේ ඊතලයක් තියෙනවා, මෙතන තියෙනවා මොකද්ද? 3යි CO2 ගෑස් කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මොකද්ද? 4යි H2O ගෑස්. මේකනේ තියෙන්නේ. හරිද? දැන් මේකට අදාළ ශක්ති චිත්‍රය තමයි අපි අඳින්න ඕන. ඒ කියන්නේ එන්තැල්පි රූප සටහනක් අඳින්න ඕන. මේ පැත්තට දානවා පුතේ අපි ශක්තිය. ශක්තිය ජූල් හරි කිලෝ ජූල් වලින් හරි දාගන්න ඕන. මට කියන්න මේක මොන ප්‍රතික්‍රියාවක්ද? ඉන්ධනයක් දහනය කියන්නේ තාපදායක. තාපදායකනේ. මේ තියෙන්නේ ප්‍රතික්‍රියකනේ. මේ තියෙන්නේ ප්‍රතික්‍රියක. තාපදායක ප්‍රතික්‍රියාවක්. මේ තියෙන්නේ ප්‍රතික්‍රියක. මේ තියෙන්නේ මොනවද? ප්‍රතිඵලනේ. තාපදායක ප්‍රතික්‍රියාවක විශේෂත්වය තමයි ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා තාපය පිට වෙනවනේ. ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා කාගේ ශක්තියද? ප්‍රතිඵලවල ශක්තිය එතකොට අඩුයිනේ. 30ක් පිට වුණා කියලා හිතන්නකො. එතකොට එන්තැල්පි රූප සටහනක් අඳිනකොට මෙතෙන්ට දාන්නේ ශක්තියනේ. ජූල් හරි කිලෝ ජූල් හරි දාන්න ඕන. දැන් ප්‍රතික්‍රියකවල කීයද? 100යි. ප්‍රතිඵලවල කීයද? 70යි. එතකොට ප්‍රතික්‍රියක උඩින් ඉන්නේ. කවුද ප්‍රතික්‍රියක? C3H8 ගෑස් ධන 5යි O2. එතකොට ඒ කට්ටිය ඉන්න ඕන උඩින්. ඊට පස්සේ ප්‍රතිඵලවල 70යිනේ. එතකොට ප්‍රතිඵල ඉන්න ඕනේ යටින්. ප්‍රතිඵල හැටියට මොනවද ලියන්නේ? 3යි CO2 ගෑස් ධන 4යි H2O ගෑස්. කොයි පැත්තටද ඊතලයේ ගහන්න කියලා තියෙන්නේ? ප්‍රතික්‍රියක පැත්තෙන් ප්‍රතිඵල පැත්තට. කෝ ප්‍රතික්‍රියක? මේ තියෙන ප්‍රතික්‍රියක පැත්තෙන් ප්‍රතිඵල පැත්තට. මෙතන ලියන්න ඕන ඩෙල්ටා H වලට ඍණ උත්තරය. ඔහොමනේ උගන්ලා තියෙන්නේ. බලන්න ඔහොම සටහනක් කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ප්‍රතික්‍රියක, මේ තියෙන්නේ ප්‍රතික්‍රියක, මේ තියෙන්නේ ප්‍රතිඵල. බලන්න ප්‍රතික්‍රියක උඩ ඉන්න ඕන, ප්‍රතිඵල යට ඉන්න ඕන. ප්‍රතික්‍රියක පැත්තෙන් ප්‍රතිඵල පැත්තට ඊතලයක් එන්න ඕන. ප්‍රතික්‍රියක උඩ ප්‍රතිඵල යට කොයි පැත්තටද ඊතලෙ එන්න ඕන? පහළට. ප්‍රතික්‍රියක උඩ ප්‍රතිඵල යට ඊතලෙ එන්න ඕන පහළට. ඩෙල්ටා H වලට ඍණ කියලා එන්නත් ඕන. ප්‍රතික්‍රියක උඩ ඉන්නේ, ප්‍රතිඵල යට ඉන්න ඕන, ඊතලෙ එන්න ඕන පහළට. මේකේ පුතේ මේ හදාගන්න වෙනවා 4 වෙනි එකේ ඊතලයේ පහළට දාගන්න. ප්‍රතික්‍රියක උඩ ප්‍රතිඵල පහළට, ඊතලයේ පහළට වැටෙනවා නම් හරි ඩෙල්ටා H ඍණ. එහෙනම් උත්තරේ අංක 4. ඊතලයේ පල්ලයට වැටෙනවා නම් හරි උත්තරේ අංක 4. බලන්න ඊළඟට මොකද්ද කියන්නේ කියලා. 7 වෙනි ප්‍රශ්නේ. අවස්ථා විපර්යාස සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය කුමක්ද? අවස්ථා විපර්යාස. ඔයාලට මතකද අවස්ථා විපර්යාස ටික? අවස්ථා විපර්යාස 6ක් අපි උගන්වන්නේ. ඝනයක් මොකක් වෙන එකද? ද්‍රවයක් වෙන එක අවස්ථා විපර්යාසයක්. ද්‍රවයක් මොකක් වෙන එකද? වායුවක් වෙන එක අවස්ථා විපර්යාසයක්. වායුවක් ද්‍රවයක් වෙන එක අවස්ථා විපර්යාසයක්. ද්‍රවයක් ඝනයක් වෙන එක අවස්ථා විපර්යාසයක්. ඊළඟට ඝනයක් එකපාර වායුවක් වුණොත් අවස්ථා විපර්යාසයක්. වායුවක් එකපාර ඝනයක් වුණොත් අවස්ථා විපර්යාසයක්. ඝනයක් ද්‍රවයක් වෙනවට කියන්නේ මොකද්ද? විලයනය කියලා. එතකොට ද්‍රවයක් ඝනයක් වුණොත් ඒකට කියන්නේ මොකද්ද? හිමායනය කියලා. එතකොට ද්‍රවයක් වාෂ්පයක් වුණොත් ඒකට කියන්නේ වාෂ්පීකරණය කියලා නේද? එතකොට වාෂ්පයක් ද්‍රවයක් වුණොත් ඒකට කියන්නේ ඝනීභවනය කියලා. ඝනීභවනය කියලා කියන්නේ. ඊට පස්සේ පුතේ ඝනයක් වාෂ්පයක් වුණොත් ඒකට කියන්නේ මොකද්ද? ඌර්ධව පාතනය කියලා කියන්නේ. ඒ වගේම වාෂ්පයක් එකපාර ඝනයක් වුණොත් ඒකට කියන්නේ ප්‍රති ඌර්ධව පාතනය කියලා කියන්නේ. එතකොට දැන් මේක රත් කරනකොට නෙවෙන්නේ. ඒ කියන්නේ තාපය උරා ගන්නවා. එතකොට මේක තාප අවශෝෂකයි. විලේනය කියන එක තාප අවශෝෂකයි. තාප අවශෝෂකයි. එහෙනම් මේක තාපදායක වෙන්න ඕන. මේක රත් කරනකොට නෙවෙන්නේ තාපය උරා ගන්නවා. එහෙනම් තාප අවශෝෂකයි. මේක තාප දායකයි.
ඊට පස්සේ මේක රත් කරනකොට නෙවෙන්නේ. මේක තාප අවශෝෂකයි. මේක අනිත් පැත්තට නෙවෙන්නේ නම් තාප දායකයි. බලන්න මොනවද අහන්නේ කියලා. ඌර්ධව පාතනයේ තාප අවශෝෂක ක්‍රියාවලියකි. ඌර්ධව පාතනයේ තාප අවශෝෂකද? ඔව්. ඒතර පළවෙනි ප්‍රකාශයේ පුතේ හරි. වැරදි එක අහන්නේ ඈ සාවත් දෙකනේ. ඌර්ධව පාතනයේ තාප අවශෝෂකයි හරි. විලයනයේ තාපදායකයි. විලයනයේ තාපදායක නෑ. විලයනයේ තාප අවශෝෂකයි. ඒක වැරදි. තුන්වෙනි එක හිමායනයේදී අංශු අතර අන්තර්-අණුක ආකර්ෂණ බල වැඩි වේ. ඔව්. මේකෙදි වෙන්නේ ද්‍රවේකාංශු තරමක් ඈතින්නේ තියෙන්නේ. මේ අංශු ලං වෙලා අන්තර්-අණුක ආකර්ෂණ බල වැඩි වෙනවා. ඒකත් ඇත්ත. හතරවෙනි එක ඝනීභවනයේ අණු වාෂ්ප කලාපයේ ඇති අණු ද්‍රව කලාපයට ඇතුළු වීමයි. ඔව් ඝනීභවනය කියන්නේ වායු කලාපයේ වාෂ්ප කලාපයේ තියෙන අණු ද්‍රව කලාපයට ඇතුළු වීම. ඒකත් හරි. පස්වෙනි එක බලන්න. වාෂ්පීකරණයේ සිදුවන උෂ්ණත්වයේ තාපාංකය උනේද? මතකද? ඝනයක් ද්‍රවයක් වෙන උෂ්ණත්වයේ ද්‍රවාංකය, ද්‍රවයක් වාෂ්පයක් වෙන උෂ්ණත්වයේ තාපාංකය. ඒකත් හරි. එහෙනම් මේකේ වැරදි ප්‍රකාශය අංක 2. වැරදි ප්‍රකාශය අංක 2. හරි. යන්න 8 වෙනි ප්‍රශ්නෙට. මොකද්ද බලන්න 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ හොඳට කියවන්න. සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 0.5ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ කොච්චරක්ද? ඝන සෙන්ටිමීටර් 400ක් සෑදීමට අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය කොපමණද කියලා තියෙන එක ස්කන්ධය කොපමණද කියලා එන්න ඕන. අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කොපමණද? අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කොපමණද? ග්‍රෑම් වලින් උත්තර තියෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධය තමයි අහන්නේ නේ. අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කොපමණද? අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කොපමණද? එතකොට ඉස්සෙල්ලාම හදා ගන්න ඕන පුතේ මෙහෙම. දැන් ඔය ද්‍රාවණයේ තියෙනවනේ. ඔය ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය කීයද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.5යිනේ. ඝන ඩෙසිමීටරයට මවුල 0.5යි. කොච්චරක්ද ද්‍රාවණේ? ඝන සෙන්ටිමීටර් 400ක්නේ. මේකේ තියෙන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හොයන්න. කොහමද හොයන්නේ? සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම පරිමාව. සාන්ද්‍රණය කීයද? 0.5යි ඝන ඩෙසිමීටරයට මවුල. n කියන්නේ පුතේ මවුල ගාන, v කියන්නේ පරිමාව. ඝන සෙන්ටිමීටර් 400ක් කියන්නේ ඝන ඩෙසිමීටර් කීයද? 0.4ක් නේ. දැන් එන්න අකුර තනි කරන්නකො. මේ පැත්තේ තියෙනවා මොකද්ද? 0.5යි ඝන ඩෙසිමීටරයට මවුල බෙදීම 0.4 මෙහෙට ගියපුවාම ಗುಣ කිරීම 0.4ක් වෙනවනේ. ඝන ඩෙසිමීටර්. dm ඍණ 3ට dm ධන 3 කැපෙනවනේ. 0.5 වැඩි කිරීම 0.4 කීයද? මේ පැත්තෙන් තනි වෙනවා. 0.5 වැඩි කිරීම 0.4 කියන්නේ 0.2යි. එහෙනම් මේ වැඩේට පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොච්චරක් ඕනද? 0.2ක් ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.2ක් කියන්නේ ග්‍රෑම් කීයද? ඒක හොයන්නේ කොහොමද? ඉස්සෙල්ලාම හොයනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. සෝඩියම් එකයිනේ මෙතන තියෙන්නේ. O1යි. ආයේ කවුද ඉන්නේ? H එකක් තියෙනවා. සෝඩියම් එකක් 23යි. 23 වරක් එකනේ. O එකක් 16යි. 16 වරක් එකනේ. H එකක් 1යි. 1 වරක් එකනේ. 23 වරක් එක 23යි. 16 වරක් එක 16යි. 1 වරක් එක 1යි. එකතුව 40යි. මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ තියෙන ඉලක්කම ග්‍රෑම් වලින් ගන්න. ග්‍රෑම් 40ක් ඇතුලේ මවුල එකක් තියෙනවා. එහෙම නැත්නම් මවුල එකක් ඇතුලේ ග්‍රෑම් 40ක් තියෙනවා. කොයි පැත්තට හිතුවත් කමන්නේ. මවුල එකක් ඇතුලේ ග්‍රෑම් 40ක් තියෙනවනේ. ඒකේ තේරුම ඒක. ඒතකොට මෙතන තියෙන්නේ මවුල කීයක්ද? 0.2ක් නේ. 0.2ක් කියන්නේ ග්‍රෑම් කීයද? එහෙනම් මල් ලියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද්ද? ස්කන්ධය සමානයි මේ. මවුලයක් කියන්නේ ග්‍රෑම් කීයද? 40යි. අපිට දැනගන්න ඕන මවුල 0.2ක් කොච්චරද කියලා. මවුලට මවුල කැපෙනවා 40 වරක් 0.2 කීයද? 8යි ග්‍රෑම් කියලා එනවා. එහෙනම් මේ වැඩේට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 8ක් ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 8ක් ඕන. හරි නේද? හරි. බලන්න ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ බහුවර්ණවල අවසාන එක. බහුවර්ණවල අවසාන එක බලන්න. කියවලා බලන්න හොඳට. මොකද්ද තියෙන්නේ? පහත ප්‍රකාශ සලකන්න කියලා කියන්නේ නේ. පහත ප්‍රකාශ සලකන්න කියලා කියනවා. ඒ අර්ථය මොනවද කියන්නේ? ඒ ප්‍රකාශය. 10 වෙනි ප්‍රශ්නේ ඒ ප්‍රකාශය මොකද්ද කියන්නේ?
ප්‍රතික්‍රියා තාපයේ ප්‍රතික්‍රියාව සිදුවන තත්ත්ව අනුව වෙනස් වේ. ඔව්. ප්‍රතික්‍රියාව කියන එක ප්‍රතික්‍රියාව සිදුවන තත්ත්ව අනුව වෙනස් වෙනවා. ඒක ඇත්ත. සම්මත ප්‍රතික්‍රියා තාපයේ සෙවීමේදී සම්මත උෂ්ණත්වයේ ලෙස සෙල්සියස් අංශක 27 හා සම්මත පීඩනයේ ලෙස පැස්කල් එක ගනු ලබයි. වැරදි නේද? සාමාන්‍යයෙන් සම්මත උෂ්ණත්වය කියලා ගන්න එක මොකද්ද? සෙල්සියස් අංශක 25. සම්මත පීඩනය කියලා ගන්න වායුගෝලීය පීඩන එක පැස්කල් එක නෙවෙයි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා තාපය ඍණාගයක් ගනි. ඔව්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා තාපය ඍණාගයක් තමයි ගන්නෙ. ඊට ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය නැත්තම් ප්‍රකාශ වන්නේ B පමණයිනේ. B පමණයි. ප්‍රතික්‍රියා තාපයේ ප්‍රතික්‍රියාව සිදුවන තත්ත්ව අනුව වෙනස් වේ. ඔව්. සම්මත ප්‍රතික්‍රියා තාපයේ සෙවීමේදී සම්මත උෂ්ණත්වයේ ලෙස 27යි සෙල්සියස් අංශක හා සම්මත පීඩනයේ 1යි පැස්කල් ලෙස ගනු ලබයි. ඒක වැරදි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා තාපය ඍණාගයක් ගනි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා තාපය ධනාගයක් ගන්නෙ නේද? එතකොට මේක වැරදි. එතකොට මේකේ වැරදි ප්‍රකාශ වෙන්නේ B හා C පමණයි. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. හරි. එහෙනම් ඔන්න අපි බහුවර්ණ 10 සාකච්ඡා කරගත්තා. දැන් ඔයාලට තියෙන්නේ එක බහුවර්ණයකට ලකුණු කීය ගානේද? 5 ගානේ 10ට ලකුණු 50න් කීයද කියලා දාන්න. එක බහුවර්ණයකට ලකුණු 5 ගානේ බහුවර්ණ 10ට 50න් කීයද කියලා දාගන්න. දැන් ඔයාලා දන්නවනේ පේපර් එකේ අපි ලකුණු දෙන්නේ කොහොමද කියලා පිළිවෙල දන්නවනේ. දැන් බලන්න තාප රසායනයේ ප්‍රශ්න සෙට් එකක් තමයි ඔයා ඔය සාකච්ඡා කරේ. දැන් අපි යම්කෝ වියෝගත රචනා ප්‍රශ්නෙට එන. හරියට බලලා දාගන්න 50න් කීයද කියලා. මේ කතා කරන ප්‍රශ්න පුතේ හැම එකක්ම නැවත නැවත කරන්න පැහැදිලිද? එතකොට ඔයාට ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන්. මොකද ටියුට් එක පාඩම් කරනවාට අමතරව තමයි මේ වැඩේ කරන්නේ. හොඳේ. තාප රසායනයේ පාඩම හොඳට බලලා ඔයා මේ පේපර් එක කරනවා නම් මරු. මොකද තාප රසායනයේ පාඩමේ තැන් වල අහුවෙන කොටස්නේ අපි මේ සාකච්ඡා කරන්නේ. හරි බලන්න ඊළඟ ප්‍රශ්න පුතේ ව්‍යුහගත රචනා ප්‍රශ්න. මොකද්ද ඔයාලට කියන්නේ? පහත දක්වා තිබෙන්නේ අවස්ථා විපර්යාස දැක්වෙන සටහනකි. ඒකේ ඔයාලට පේනවා ඇති පුතේ මෙතන තමයි ඝන කියන එක්කෙනා ඉන්නේ. ඝන ඔහොම ඉන්නවා. ඊට පස්සේ මේ හරිය කවුද ඉන්නේ? P කියලා එක්කෙනෙක් ඉන්නවා. මේ හරිය කවුද ඉන්නේ? Q කියලා එක්කෙනෙක් ඉන්නවා. එතකොට ඔයාට පේනවා ඇති මෙහෙම ඊතලයක් යනවා මෙයාට ඒක R කියලා කියනවා. මෙහෙම ඊතලයක් එනවා මෙයාට ඒක S කියලා කියනවා. ඊට පස්සේ මෙහෙම ඊතලයක් එනවා මෙතෙන්ට V කියලා කියනවා. මෙහෙම ඊතලයක් එනවා මෙතෙන්ට U කියලා කියනවා. ඊට පස්සේ මෙහෙම ඊතලයක් යනවා මෙතනින් මෙතෙන්ට ඒකට කියනවා වාෂ්පීකරණය කියලා. ඒකට කියනවානේ වාෂ්පීකරණය කියලා. ඊට පස්සේ මේ පැත්තෙන් මේ පැත්තට ඊතලයක් එනවා. ඒකට කියනවා T කියලා. ඔහොම ගන්න දීලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් වෙන්න ඕන මොකක් හොයාගන්නද? මේ අකුරු වලට අදාළ සිද්ධිය හොයාගන්න. හොඳට බලන්න වාෂ්පීකරණය කියන තැනින් අල්ලගන්න ඕන. වාෂ්පීකරණය කියන තැනින් අල්ලගන්න මේ සීන් එක. මොකද්ද කතාව? වාෂ්පීකරණයක් වෙන්නේ ද්‍රවයක්නේ. මෙන්න මේ සුවර් එකටම P කියන්නේ ද්‍රව වෙන්න ඕන. මේක මොකද්ද? වායු නැත්තම් වාෂ්ප වෙන්න ඕන. එහෙනම් මේක ඝනනේ. එහෙනම් පුතේ මේ තියෙන්නේ ඝනයක් ද්‍රවයක් වීම විලයනේ. එතකොට මේ තියෙන්නේ නම් ද්‍රවයක් ඝනයක් වීම මොකද්ද ඒක? හිමායනේ. ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද? මේක වාෂ්පීකරණේ නම් ඒකේ විරුද්ධ පැත්ත මොකද්ද? ඝනීභවනේ නැත්තම් සංඝනීභවනේනේ. මේ තියෙන්නේ මොකද්ද? ඝනයක් එකපාර වාෂ්පයක් වෙනවා. මොකද්ද එතකොට U කියන්නේ? ඌර්ධව පාතනය. මේ තියෙන්නේ වාෂ්පයක් එකපාර ඝනයක් වෙනවා. මොකද්ද එතකොට ඒක? ප්‍රති ඌර්ධව පාතනය වෙන්න එපා. ප්‍රති ඌර්ධව පාතනය. එතකොට තව එකක් ලියාගමු අපි මෙහෙම. විලයනය කියන්නේ තාපදායකද තාප අවශෝෂකද? විලයනය කරනකොට රත් කරන්න ඕන. තාපය දෙන්න ඕන. එතකොට මෙහා තාපය උරා ගන්නවා. මේක පුතේ තාප අවශෝෂක. මේක අවශෝෂක. හොඳේ. එහෙනම් මේක දායක වෙන්න ඕන. එතකොට රත් කරන ඒවා ඔක්කොම අවශෝෂක. කොහොමද රත් කරන්නේ? මේක රත් කරන එක. මේක අවශෝෂක. මේක දායක. එතකොට කෝකද රත් කරන එක මේකේ?
ඝනයක් වාෂ්පයක් කරන එකනේ. එතකොට ඒක තාප අවශෝෂක වෙන්න ඕන. මේක තාප දායක වෙන්න ඕන. ওই විදිහටනේ තියෙන්නේ. හරි. දැන් අපිට ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න ලේසි වෙයි. පළවෙනි කොටස PRTV නම් කරන්න. හරිද? පළවෙනි කොටස ඒ වල පළවෙනි කොටස PRTV නම් කරන්න. P කියන්නේ මොකද්ද? ද්‍රව. ඊට පස්සේ R නේ. ද්‍රව ඊට පස්සේ R කියලා කියන්නේ මේ සිදුවීම විලයනය. විලයනය කවුරු හරි මේකට ද්‍රවීකරණය කියලා ලියවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳම වචනේ විලයනය. ඊට පස්සේ මොකද්ද? T අකුර. T අකුරෙන් කියවෙන්නේ පුතේ මේක ඝනීභවනය. T අකුරෙන් කියවෙන්නේ ඝනීභවනය. ඊට පස්සේ V අකුරෙන් කියවෙන්නේ V අකුර ප්‍රති ඌර්ධව පාතනය. V අකුරෙන් කියවෙන්නේ ප්‍රති ඌර්ධව පාතනය. ප්‍රති ඌර්ධව පාතනය. පළවෙනි කොටස හරි. ලකුණු අපි තව ටිකකින් දාගමු. දෙවෙනි කොටස බලන්න පුතේ. ඔයාට කියනවා STUVR යන ඒවායින් තාප අවශෝෂක ක්‍රියාවලි සහ තාප දායක ක්‍රියාවලි වෙන් කරන්න. තාප දායක ක්‍රියාවලි. කොහොද දැන් තාප දායක ඒවා? තාප දායක මේ තියෙන්නේ S අකුර තාප දායකයි. එතනින්. ඊට පස්සේ මෙතනින් T අකුර තාප දායකයි. ඊට පස්සේ මෙතනින් V අකුර තාප දායකයි. හරිද? ඊට පස්සේ තාප අවශෝෂක ඒවා. තාප අවශෝෂක ඒවා වෙන්නේ මොනවද? තාප අවශෝෂක ඒවා වෙන්නේ මෙයා R අකුර තාප අවශෝෂකයි. ඊට පස්සේ තව මොනවද? තාප අවශෝෂක ඒවා. තාප අවශෝෂක ඒවා තමයි වාෂ්පීකරණය. ඒක අකුර නෑනේ. තාප අවශෝෂක එකක් තමයි U අකුර. දැන් බලන්න අපිට දීලා තියෙන ඔය අකුරු ටිකද කියලා. S අකුර හරි, T අකුර හරි, U අකුර හරි, V අකුර හරි, R අකුර හරි. ඔය තියෙන වෙන් කරලා. ඊට පස්සේ රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 කියනවා S සහ වාෂ්පීකරණයේ සිදුවන උෂ්ණත්ව හඳුන්වන නම. S කියන්නේ මොකද්ද? හිමායනයේ. හිමායනයේ සිදුවන උෂ්ණත්වයට කියන්නේ මොකද්ද? හිමාංකය. ඊට පස්සේ පුතේ වාෂ්පීකරණයේ සිද්ධ වෙන උෂ්ණත්වයට අපි නමක් කියනවනේ මොකද්ද? තාපාංකය කියලා කියනවා. තාපාංකය. රෝම ඉලක්කම් 4ට යන්න. රෝම ඉලක්කම් 4 කියනවා මෙහෙම. P හා Q අතර අණුක මට්ටමේ ඇති වෙනස්කම් දෙකක්. P හා Q. අණුක මට්ටමේ තියෙන වෙනස්කම් දෙකක්. P සහ Q. කො PQ? P කියන්නේ මොනවද? ද්‍රව. Q කියන්නේ මොනවද? වායු. ඒ කියන්නේ මේ අහන්නේ මොනවද? ද්‍රව සහ වායු අතර තියෙන අණුක මට්ටමේ තියෙන වෙනස්කම් දෙකක්. අණුක මට්ටමේ තියෙන වෙනස්කම් දෙකක්. ද්‍රව සහ වායු. මොකද්ද? අණු අතර පරතරය අඩුයි. මේකේ අණු අතර පරතරය ඉතා වැඩි. අණු අතර පරතරය අඩුයි. මේකේ අණු අතර පරතරය ඉතා වැඩි. ඊට පස්සේ පුතේ මෙයාලගේ අන්තර් අණුක ආකර්ෂණ බල වැඩි නැත්නම් ප්‍රබලයි. මෙයාගේ අන්තර් අණුක ආකර්ෂණ බල අඩුයි නැත්නම් දුබලයි. හරිද? හොඳම වෙනස්කම් දෙකක් තමයි මම ඔය කීවේ. අණු අතර පරතරය අඩුයි, මේකේ ඉතා වැඩි. අන්තර් අණුක ආකර්ෂණ බල වැඩි ද්‍රවවල අන්තර් අණුක ආකර්ෂණ බල ඉතා අඩුයි නැත්නම් දුබලයි. ඊට පස්සේ රෝම ඉලක්කම් 5ට යන්න. රෝම ඉලක්කම් 5 කියනවා මෙහෙම. R හා U ක්‍රියාවලි හඳුන්වන්න. R කියන්නේ මොකද්ද? U කියන්නේ මොකද්ද කියලා අහනවා. R කියන්නේ මොකද්ද? R කියන්නේ R කියන්නේ මේක විලයනය. R කියන්නේ විලයනය. හැබැයි උඩත් ඕක තිබ්බා නේද? R සහ U ක්‍රියාවලි හඳුන්වන්න. ඒක අපි දාගමු පුතේ මෙහෙම. R අකුර කලිනුත් තිබ්බනේ. ඒ නිසා අපි දාගමු ඔතෙන්ට R සහ U කියන්නේ නැතුව V සහ U කියලා හදාගමු V සහ U කියලා හදාගමු. ඒතර V කියන්නේ මොකද්ද? V කියන්නේ ප්‍රති ඌර්ධව පාතනය. ප්‍රති ඌර්ධව පාතනය. ප්‍රති ඌර්ධව පාතනය. U කියලා කියන්නේ U අකුර. U අකුරෙන් කියන්නේ මොකද්ද? ඌර්ධව පාතනය. ඌර්ධව පාතනය.
ඌර්ධව පාතනය. හරි. මම ඒතර ඒ කොටසේ වාගේ ලකුණු ටික කියලා ඉන්නම්කෝ ඉස්සෙල්ලා. මේ කොටසේ ලකුණු ටික කියලා ඉන්නම්. මේකේ පුතේ 4ක් ලියන්න තියෙනවනේ. ඒතර ඔයාට එකකට 5 ගානේ 4ට ලකුණු 20ක් ලැබෙනවා. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 කියන කතාවට මම එන්නම්. රෝම ඉලක්කම් 2 මේ කතාව හරිනම් ඔයාට ලකුණු 5යි, මේ කතාව හරිනම් 5යි. හැබැයි භාගෙට ලියලා තිබ්බොත් 5න් කෑලි දෙන්නේ නැහැ. මේකට අමතරව මොනවා හරි වැඩිපුර එකක් ලියලා තිබ්බොත් ඒත් ලකුණු දෙන්නේ නැහැ. වැඩිපුර ලියලා තිබ්බත් ලකුණු දෙන්නේ නැහැ. අඩුවෙන් ලියලා තිබ්බත් ලකුණු දෙන්නේ නැහැ. දෙනවා නම් දෙන්නේ 5 විතරයි. ඊට පස්සේ S කියන්නේ හිමායනය. එහෙම ලියලා තිබ්බ හිමාංකය. ඒකට ලකුණු 5යි. මේකට තාපාංකය කියලා ලියලා තිබ්බොත් ලකුණු 5යි. ඊට පස්සේ මෙතන වෙනස්කම් වල මේකට ලකුණු 5යි, මේකට ලකුණු 5යි 10යි. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 5ට ඔයාට ලකුණු දැන් ලැබෙනවා මේකට 5යි, මේකට 5යි 10ක් හම්බ වෙනවා. හරි. ඔය විදිහට තමයි ඔයාට ලකුණු වෙන් කරන්නේ ඔය කොටසට. දැන් අපි යමු B කොටසට. මොකද්ද B කොටස කියන්නේ? B කොටස කියනවා පදාර්ථ හා ශක්තිය හුවමාරු වීම පදනම් කරගත් විට පද්ධති ආකාර කිහිපයක් ඇත. විවෘත පද්ධතිය anu එක් වර්ගයක්. ඔව් ඔයාලා දන්නවා විවෘත පද්ධති කියන්නේ අපි දන්න එක පද්ධති වර්ගයන්නේ. පද්ධති වර්ග තුනක් උගන්වලා තියෙනවා මොනවද? මතකයිද? පද්ධති වර්ග තුන විවෘත පද්ධති, සංවෘත පද්ධති, ඒකලිත පද්ධති නේ. විවෘත පද්ධති, සංවෘත පද්ධති, ඒකලිත පද්ධති. මතකයිද? එහෙම පද්ධති වර්ග තුනක් ඔයා ඉගෙනගෙන තියෙනවා. විවෘත පද්ධති, සංවෘත පද්ධති සහ ඒකලිත පද්ධති කියලා පද්ධති වර්ග තුනක් ගැන ඔයා ඉගෙනගෙන තියෙනවනේ. පද්ධති වර්ග තුනක් ඉගෙනගෙන තියෙනවා. හරි. මේ බලන්න. මොකද්ද පුතේ විවෘත පද්ධතියක තියෙන විශේෂත්වය? වටපිටාවත් එක්ක ද්‍රව්‍යයත් හුවමාරු වෙනවා. ද්‍රව්‍ය වටපිටාවත් එක්ක ශක්තියත් හුවමාරු වෙනවනේ. ඒවට තමයි විවෘත පද්ධති කියලා කියන්නේ. සංවෘත පද්ධති කියන්නේ සංවෘත පද්ධතියක් කියන්නේ වටපිටාවත් එක්ක ද්‍රව්‍ය හුවමාරු වෙන්න බැරි. හැබැයි කාට හුවමාරු වෙන්න පුළුවන්? ශක්තියට හුවමාරු වෙන්න පුළුවන් පද්ධති. ඒවට කියන්නේ මොනවද? සංවෘත පද්ධති. තුන්වෙනි පද්ධති වර්ගයේ තමයි වටපිටාවත් එක්ක ද්‍රව්‍ය හුවමාරු වෙන්නත් බෑ, ශක්තිය හුවමාරු වෙන්නත් බෑ. ඒවට කියනවා මොන පද්ධතිද? ඒකලිත පද්ධති කියලා. ඒකලිත පද්ධති කියලා කියනවා. ඔය තමයි පද්ධති වර්ග 3. මොනවද අහන්නේ පළවෙනි කොටසේ? විවෘත පද්ධති අර වෙනත් පද්ධති වර්ග දෙක නම් මොනවද? එක සංවෘත පද්ධති. සංවෘත පද්ධති කියන එක ගන්න පුළුවන්. ආයෙ මොකද්ද ගන්න පුළුවන්? ඒකලිත පද්ධති කියන එක ගන්න පුළුවන්. සංවෘත පද්ධති, ඒකලිත පද්ධති. දෙවෙනි එකේ මොකද්ද කියන්නේ? ඉහත එකෙහි සඳහන් කළ පද්ධති වර්ග දෙක අතර ඇති වෙනස්කමක් හා සමානකමක්. කවුරුයි අතරද? මේ දෙන්න අතර තියෙන වෙනස්කමකුයි සමානකමකුයි. මොකද්ද වෙනස්කම අපි ලියමු ඉස්සෙල්ලා. වෙනස්කම. වෙනස්කම තමයි මොකද්ද? වෙනස්කම තමයි මොකද්ද? සංවෘත පද්ධති වල වටපිටාව සමග ශක්තිය හුවමාරු විය හැකි. ඒකලිත පද්ධති වල වටපිටාව සමග ශක්තිය හුවමාරු විය නොහැකි. ඕක තමයි උත්තරේ. මොකද්ද? ලියලා තියාගන්න. සංවෘත පද්ධති වටපිටාව සමග ශක්තිය හුවමාරු කරයි. ඒකලිත පද්ධති වටපිටාව සමග ශක්තිය හුවමාරු නොකරයි. මොකද්ද සමානකම? මොකද්ද දෙන්නගේ තියෙන සමානකම? දෙන්නගේ තියෙන සමානකම තමයි මොකද්ද? මේ පද්ධති වර්ග දෙකේම වටපිටාව සමග ද්‍රව්‍ය හුවමාරු වෙන්නේ නැහැ. පද්ධති දෙකේම වටපිටාව සමග ද්‍රව්‍ය හුවමාරු වෙන්නේ නැහැ. ඒක තමයි සමානකම. හරි. අපි යමු රෝම ඉලක්කම් 3ට. රෝම ඉලක්කම් 3 කියනවා මෙහෙම. පද්ධතියකින් වටපිටාවට ශක්තිය හුවමාරු විය හැකි ප්‍රධාන ක්‍රම දෙක. හරිම ජනප්‍රියයි. ටියුට් එකේ දෙපාරක් ලියලා ඇති. වටපිටාවයි පරිසරයයි අතර ශක්තිය හුවමාරු වෙන්නේ එකක් තාපයේ ලෙස, අනිත් එක මොකද්ද? කාර්ය ලෙස. ඔය උත්තර දෙක තමයි උත්තර දෙක. රෝම ඉලක්කම් 4 බලන්න. පහත පද අර්ථ දක්වන්න මායිම මතකද? ජස්ට් කියන්න ඕන හරිද? මායිම කියන්නේ මොකද්ද? මායිම කියන්නේ පද්ධතිය සහ වටපිටාව වෙන් කරන පෘෂ්ඨය. පද්ධතිය සහ වටපිටාව වෙන් කරන පෘෂ්ඨය. B වටපිටාව කියන්නේ මොකද්ද? වටපිටාව කියලා කියන්නේ පද්ධතිය හැර විශ්වයේ සෙසු සියල්ල. මතකද? පද්ධතිය හැර විශ්වයේ සෙසු සියල්ල.
විශ්වය කියන්නේ මොකද්ද? විශ්වය කියලා කියන්නේ මොකද්ද? පද්ධතියේත් වටපිටාවෙත් එකතුව. පද්ධතියේත් වටපිටාවෙත් එකතුව විශ්වය කියන්නේ. රෝම ඉලක්කම් 5 බලමු. රෝම ඉලක්කම් 5 මෙහෙම කියනවා අපිට. පද්ධතියකින් වටපිටාවට ජූල් 40ක කාර්යයක් සිදු කළ අතර. හරි. මේ තියෙන පද්ධතියනේ. හරි. මේ තියෙන පද්ධතියකින් වටපිටාවට ජූල් 40ක කාර්යයක් කරාලු. කාර්ය කොච්චරද? ජූල් 40යි. එතකොට පද්ධතිය අභ්‍යන්තර ශක්තිය මොකද වෙන්නේ මේ නිසා? අභ්‍යන්තර ශක්තිය පද්ධතියෙන් වටපිටාවට කාර්යයක් කරවම පද්ධතිය අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. ඒ නිසා මේක ඍණාගයක් හැටියට ගන්න ඕන. ඒ වගේම කියනවා පද්ධතියෙන් වටපිටාවට ජූල් 40ක තාපයක් පිටවිය. පද්ධතියකින් වටපිටාවට ජූල් 40ක කාර්යයක් සිදු කළ අතර පද්ධතියෙන් වටපිටාවට ජූල් 40ක තාපයක් පිටවිය. තාපයක් පිට වුණාලු කොච්චරක්ද? ජූල් 60ක්. එතකොටත් පද්ධතිය අභ්‍යන්තර ශක්තිය අඩු වෙන්න ඕන. නේ? ඔයාගෙන් අහනවා පද්ධතියේ සිදුවන අභ්‍යන්තර ශක්ති වෙනස. අභ්‍යන්තර ශක්ති වෙනස. අභ්‍යන්තර ශක්ති වෙනස. මෙතන මොකද උනේ? ඍණ 40යි. 40ක් අඩු වුණා. මෙතනත් මොකද උනේ? 60ක් අඩු වුණා. එහෙනම් පුතේ පද්ධතියේ අභ්‍යන්තර ශක්ති වෙනස ඍණ 100යි. ඍණ 100යි. බලන්න ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. තව කොටසක් තියෙනවා. ඒකේ B කොටස කියලා තියෙනවනේ. විශ්වයේ සිදුවන ශක්ති වෙනස. විශ්වයේ සිදුවන ශක්ති වෙනස. විශ්වයේ සිදුවන ශක්ති වෙනස. පුතේ විශ්වයේ ශක්තිය වෙනස් වෙන්න නම් විශ්වයට පිටින් ශක්තිය එන්න ඕන. නැත්නම් විශ්වයෙන් පිටතට ශක්තිය යන්න ඕන. එහෙම විශ්වයෙන් පිටත කියලා එකක් ගැන අපි කතා කරනවද? එහෙම කතා කරන්නේ නැහනේ. විශ්වයට පිටින් මෙහෙම එකක් තියෙනවා. එහෙම කතා කරන්නේ නැහැ. එතකොට මේ ගනුදෙනු උනේ විශ්වය ඇතුලේ. මේ ගනුදෙනු උනේ විශ්වය ඇතුලේනේ. ඒ නිසා විශ්වයේ ශක්තිය වෙනස් වෙන්න විදියක් නැහැ පුතේ. උත්තරේ බිඳුවයි. මොකද විශ්වයේ ශක්තිය වැඩි වෙන්න නම් විශ්වයට කොහෙන් හරි පිටින් ශක්තිය එන්න ඕනේ. එහෙම වෙන්නේ නැහනේ. විශ්වයේ ශක්තිය අඩු වෙන්න නම් විශ්වයෙන් ශක්තිය එළියට යන්න ඕනේ. එහෙම වෙන්නේත් නැහනේ. ඒ නිසා විශ්වයේ ශක්තිය පුතේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරේ බිඳුවයි. ලකුණු ලැබෙන පිළිවෙල කියන්නම් මම ඔයාට B කොටසට. මෙන්න මෙහෙම තමයි ඔයාට ලකුණු ලැබෙන්නේ. මෙතන පද්ධති වර්ග දෙක ලියලා තිබ්බොත් එකකට 2.5යි. මෙතන මේකටත් 2.5යි. ඔයා අර මම කියපු මොකක් ලියලා තිබ්බොත්ද? වෙනස්කම ලියලා තිබ්බොත් 5යි, සමානකම ලියලා තිබ්බොත් 5යි. ඊට පස්සේ මෙතන කතාවට ඔයාට ලැබෙනවා තාපයේ ලෙස කියන එකට 2.5යි, කාර්ය ලෙස කියන එකට 2.5යි. ඊළඟට ඔයාගේ මේ හැඳින්වීම් ටික මායිම හඳුන්වලා තිබ්බොත් 2.5යි, වටපිටාව හඳුන්වලා තිබ්බොත් 2.5යි, විශ්වය හඳුන්වලා තිබ්බොත් 2.5යි. මෙන්න මෙතන ඔයා මේ කතාව ලියලා තිබ්බොත් පුතේ ලකුණු 5යි. ඊට පස්සේ ඔයාට මේ උත්තරේට ලකුණු ඔයාට මන් දෙනවා මෙහෙම ඍණ ලකුණට ලකුණක් දෙනවා. 100ට ලකුණු 3ක් දෙනවා. ජූල් කියන ඒකකයට ලකුණක් දෙනවා. ඔය විදිහට තමයි ලකුණු දෙන්නේ. විශ්වයේ සිදුවන ශක්ති වෙනස විශ්වයේ සිදුවන ශක්ති වෙනස මේක මෙහෙම කරගමු. මේකේ ඍණ 100ට මම ලකුණු 4ක් දෙනවා. එහෙම කරමු. ඍණ 100ට ලකුණු 4ක් දෙනවා. ජූල් කියන එකට එකක් දෙනවා. හරිද? ඍණ නැතුව 100 තිබ්බොත් එහෙම ලකුණු බිඳුවයි ඈ. ඍණ නැතුව 100 විතරක් තිබ්බොත් ලකුණු බිඳුවයි. විශ්වයේ සිදුවන ශක්ති වෙනස බිඳුවයි කියලා ඔයා තිබ්බොත් ඔයාට ලකුණු 2.5ක් දෙනවා. බිඳුවයි කියලා තිබ්බොත් හරි. හරි දැන් බලන්න වියෝගගත රචනා ප්‍රශ්නය අපි සාකච්ඡා කරා. වියෝගගත රචනා ප්‍රශ්නයකට අපි ලකුණු දෙන්නේ කීයෙන්ද? 100ෙන් දෙන්නේ. එතකොට දැන් බලන්න 100ෙන් කීයද කියලා. 100ෙන් කීයද කියලා බලන්න. ඕනනම් ඔතනම ඕක කීයෙන් බෙදලාද? 5ෙන් බෙදලා 20ෙන් කීයද කියලා ඊට පස්සේ දාගන්න. හරි එහෙනම් අපි යමු රචනා ප්‍රශ්නය සාකච්ඡා කරන්න. රචනා ප්‍රශ්නය එතකොට මේ ගනුදෙනු ඉවරයි. 18 වෙනි කතාව ඉවරයි.
හරි. එතකොට මම ආය ඔයාට මතක් කරන දෙයක් තමයි මොකද්ද? මේ වෙනකොට පේපර්ස් 18ක් කරලා තියෙන්නේ අපි. හරිද? පේපර්ස් 18ක් කරලා තියෙන්නේ. හැම වෙලේම උත්සාහ කරන්න මොකක් කරන්නද? දවසකට එක පේපර් එකක් කරන්න. සාමාන්‍යයෙන් ඕක පළවෙනි වතාවේ කරගන්න එක තමයි අමාරු. එතනින් පස්සේ හරි ලේසි. මොකද හේතුව ඔයක කරපු පේපර් එකක් නැවත කරන්න හරි ලේසි. මොකද හේතුව ඔයාලා ඔකේ ගොඩක් උත්තර දන්නවා. හැබැයි ටිකක් දන්නේ නැතු වෙන්නත් පුළුවන්. ඒ දන්නේ නැති ටික හරියට කරලා හදාගන්න. දැන් පොඩි අඩුපාඩු ටිකක් තියෙන ඔය ටික හදාගන්න පුළුවන් නම් හරි. ඔන්න බලන්න ටිකක් දීර්ඝ කතාවක් රචනා ප්‍රශ්නයක්. අපිට කියනවා මේකේ ඔක්කොම කොටස් කීයක් තියෙනවද? A B C කියලා කොටස් තුනක් තියෙනවනේ. හරි. ඒකේ අණු කොටසුත් තියෙනවා. එකින් එක අපි හිමින් සීරුවේ කතා කරගෙන යන පාසල් විද්‍යාගාරය තුලදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක් ආසුත ජලයේ දිය කර ඝන සෙන්ටිමීටර් 500ක පරිමාවක් සහිත ද්‍රාවණයක් පිළියෙල කරන ලදී. සෝඩියම් 23යිලු, හයිඩ්‍රජන් 1යිලු, ඔක්සිජන් 16යිලු කියලා තමයි කියන්නේ. පළවෙනියට මහන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක් තුල අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. කොහොමද දැන් මේකට ප්‍රවේශය ගන්න? ඉස්සෙල්ලාම ඔයාට හොයාගන්න වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒක හොයන්නේ කොහොමද? මෙහෙම ලියා ගන්නවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් කීයද? 1යි. ඔක්සිජන් කීයද? 1යි. හයිඩ්‍රජන් කීයද? 1යි. සෝඩියම් එකක් 23යි 23 වරක් 1. O එකක් 16යිනේ 16 වරක් 1. H එකක් 1යිනේ 1 වරක් 1. 23 වරක් 1 23යි. 16 වරක් 1 16යි. 1 වරක් 1 1යි. කීයද එකතුව පුතේ? 40යි. එකතුව 40යි. දැන් මොකද්ද මේකේ තේරුම? මේ එන ඉලක්කම ග්‍රෑම් කරලා ගන්න. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40ක්නේ. ඕක ඇතුලේ තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක්. දැන් ඔයාගෙන් අහන්නේ ග්‍රෑම් 20ක මවුල කීයක් තියෙද? හිතනොත් කීයක? 40ක එක නම් තියෙන්නේ 20ක තියෙන්නේ භාගයයි 0.5යි. එහෙනම් මම ලියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. මවුල ගණන කොහොමද හදන්නේ? 40ක එක නම් 20ක කීයද මේ? ග්‍රෑම් 40ක මවුල එක නම් ග්‍රෑම් 20ක කීයද? උඩ ග්‍රෑම්ට යට ග්‍රෑම් කැපෙනවා. 20 වරක් 1යි 20 වරක් 2යි. 1 වරක් 1 1යි දෙකෙන් බෙදුවොත් 0.5යි මවුල. 0.5යි මවුල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන 0.5යි. එහෙම නේද? ඔව්. දෙවෙනි කොටස බලන්න. දෙවෙනි කොටස කියනවා මෙහෙම. සාදාගත් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 250ක පරිමාවක් තුල කොපමණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාවක් අඩංගු වේද? දැන් හදලා තියෙන්නේ කොච්චරක්ද? හදලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 500න්නේ. මේකේ තියෙන්නේ මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් නේ. කොච්චරක්ද තියෙන්නේ? ඝන සෙන්ටිමීටර් 500ක්. දැන් හොයාගත්තා ඕක ඇතුලේ මවුල කීයක් තියෙනවා කියලාද? ඕක ඇතුලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.5ක් තියෙනවා. මේක ඇතුලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොච්චරක්ද තියෙන්නේ? 0.5ක් තියෙනවා. ඉතින් මෙහෙමනේ. පුතේ 500ක 0.5ක් තියෙනවා නම් ඔයාගෙන් අහන්නේ 200ක කොච්චරක් තියෙනවද කියලා. නේ? මේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 500ක් ඇතුලේ මෙයාගේ තියෙනවා මවුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කීයද? 0.5ක් තියෙනවා. ඉතින් ඔයාට බැයිද 200ක තියෙන ගාන හොයාගන්න? 200ක තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හොයාගන්න බැයිද? පුළුවන්. එහෙනම් මම ලියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන කොහොමද හොයන්නේ? 500ක 0.5 නම් 500ක තියෙන්නේ 0.5යිනේ මවුල. ඔයාට හොයාගන්න ඕන 200ක කොච්චරක් තියෙද කියලා. ඝන සෙන්ටිමීටර කැපෙනවා 0.2කට 0.2කුත් කැපෙනවා. 0.5 ඒවා දෙකක් කීයද පුතේ? 1යිනේ. 1 බෙදීම 5 කියන්නේ 0.2යි. හරි නේද? ඕක තමයි උත්තරේ. රෝම ඉලක්කම් 3 බලන්න. රෝම ඉලක්කම් 3 බලන්න අපි මේ ටික කතා කරලම කොටසක් කතා කරලම ලකුණු ටික දාගමු. හරිද? රෝම ඉලක්කම් 3 ඉහත ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 200ක පරිමාවක් සමග සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 2ක් වන සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 20ක් 100ක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරන ලදී. ඉහත ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය. මොකද්ද තුලිත රසායනික සමීකරණය? කවුද දෙන්න ප්‍රතික්‍රියා කරන?
එක්කෙනෙක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH නේ AQ. ඊට පස්සේ සල්ෆියුරික් අම්ලයනේ H2SO4 එයත් AQ. ඊතලයේ ගැහුවා. මොනවද හැදෙන්නේ? මෙයාගේ ඉස්සරහා පැත්ත එක්කෙනයි මෙයාගේ අග පැත්ත එක්කෙනයි. සෝඩියම් සල්ෆේට් එක්ක සෙට් වුණාම සෝඩියම් සල්ෆේට් හැදුනා AQ. ඊට අමතරව මෙතන HOH එක්ක සෙට් වෙලා ජලය හදනවා. L කියලා දාන්න ඕන. මේක තුලිත වෙනකොට පුතේ මෙතෙන්ට දෙකේ ඉලක්කමක් ආවනම් හරිනේ. ඇයි සෝඩියම් දෙකයිනේ. මේ පැත්තේ සෝඩියම් දෙකක් වෙන්න ඊළඟට තව මොනවද දෙන්න ඕන? H මෙතෙන්ට දෙකක් එන්න. මෙතෙන්ට දෙකක් ආවනම් හරි. ඔහොමම තමයි තුලිත වෙන්නේ. තුලිත රසායනික සමීකරණය ඕක. ඊට පස්සේ අහනවා ප්‍රතික්‍රියාව අවසන් වූ පසු බඳුන තුල අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් සෝඩියම් සල්ෆේට් මවුල ගණන. ඔය ඔක්කොටම කලින් අපි හොයාගනිමු මේ සෝඩියම් මේ සල්ෆියුරික් මවුල කීයක් තියෙද කියලා. H2SO4 මවුල ගණන හොයමු. H2SO4 මවුල ගණන හොයාගනිමුකෝ. H2SO4 මවුල ගාන හොයාගනිමු. කොහොමද හොයන්නේ? සාන්ද්‍රණය සමානයි මවුල ගන්න බෙදීම් පරිමාව. කීයද මෙයාගේ සාන්ද්‍රණය? ඝන ඩෙසිමීටරයට මවුල 2යිනේ. ඝන ඩෙසිමීටරයට මවුල 2යි. n කියන්නේ මවුල ගාන, v කියන්නේ පරිමාව. ඝන සෙන්ටිමීටර 100ක්නේ. ඒ කියන්නේ 0.1යි ඝන ඩෙසිමීටර. හොඳේ. n තනි කරන්න. මේ පැත්තේ කවුද ඉන්නේ? ඝන ඩෙසිමීටරයට මවුල 2 බෙදීම දශමික මෙහෙට ගියා. ගුණ කිරීම දශමිකක් වුණා. මේ පැත්තේ n මවුල ගාන. dm ඍණ 3ට dm ධන 3 කැපෙනවා. දශමික දෙකෙන් වැඩි කරොත් දශම 2යි මවුල. එහෙනම් සල්ෆියුරික් මවුල කොච්චරක් තියෙද? දශම 2ක් තියෙනවා. හරි. අපි මුල ටිකට ලකුණු දාගනිමුද? මුල ටිකට ලකුණු දාගනිමු. මම ඔයාලට ලකුණු වෙන් කරනවා මෙන්න මෙහෙම. ඔයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මෙන්න මෙතන සාපේක්ෂ අණුක ස්කන්ධය 40යි කියලා ගත්තා නම් ලකුණු 5ක් දෙනවා මම. ඊට පස්සේ ඔයා මෙන්න මේ සුළු කිරීම කරලා තිබ්බොත් හරිද? 41 එක නම් 20ක කීයද කියලා ලකුණු 2ක් දෙනවා. ඊට පස්සේ මෙතන ඔයා 0.5යි මවුල කියලා අරන් තිබ්බොත් ඔයාට මම දෙනවා ලකුණු 3ක්. ඒකකයට ලකුණු නැහැ. ඒකකේ ලීවා කියලා ලකුණු දෙන්නේ නැහැ. හේතුව ප්‍රශ්නේ ඒකකේ තියෙනවා නම් පිළිතුරේ ඒකකයට ලකුණු දෙන්න උවමනාවක් නැහැ. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 රෝම ඉලක්කම් 2 පාපුතේ මෙන්න මේ කතාව ලියලා තියෙනවා නම් 500ක දශම 5 නම් 200ක කීයද කියලා මේ කතාවට ලකුණු 2ක් දෙනවා. මෙතන මේකෙත් අහන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න මෙතෙන්ට ලකුණු 3ක් දෙනවා. මවුල කතාව ප්‍රශ්නේ තියෙන හින්දා මවුල කියන ඒකකයට ලකුණු නැහැ. ඊට පස්සේ ඔයාට කියන්නේ මේ තුලිත රසායනික සමීකරණය ලියන්න කියලා. මේක හරියට ලියලා තියෙන්න ඕන. තුලිත වෙලා තියෙන්න ඕන. භෞතික තත්ත්ව ලියන්න ඕන. AQ 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 මෙතන L. හරියට ඔක්කොම ලියලා තියෙනවා නම් ලකුණු 5ක් දෙනවා. මොනවා හරි අඩුයි නම් 0යි. ඊට පස්සේ පුතේ ඔයා මෙතන සාන්ද්‍රණය හොයනවනේ. සාන්ද්‍රණය හොයනකොට ඔයා මෙන්න මේ ආදේශ කිරීම කියන්නේ මේ මවුල ගාන හොයන්න මෙයාගෙන් වැඩි කරලා තිබ්බොත් මෙයාගෙන් වැඩි කරලා තිබ්බොත් ඔයාට ලකුණු 2ක් දෙනවා. ඒ වගේම ඔයා මවුල ගාන හොයාගෙන තිබ්බොත් හරිද? මවුල ගාන මෙතන හොයාගෙන තිබ්බොත් ඔයාට ලකුණු මන් 3ක් දෙනවා. මවුල ගාන 0.2යි කියලා හොයාගත්තොත් හරිද? එතෙන්ට ලකුණු 3ක් දෙනවා. හරි දැන් බලමු ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. දැන් ඊට පස්සේ කියනවා මෙහෙමනේ ප්‍රතික්‍රියාව අවසන් වූ පසු බඳුන තුල අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් හා සෝඩියම් සල්ෆේට් මවුල සංඛ්‍යාවන් කොච්චරද? හරි. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොච්චරක්ද අරන් තියෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල අරන් තියෙනවා කොච්චරක්ද? 0.2ක්. මෙයාගේ මවුල 0.2ක් අරන් තියෙනවනේ. මෙයාගේ මවුල කොච්චරක්ද අරන් තියෙන්නේ? ඒත් 0.2යි. මෙයා ඉන්න විදියක් නැහැනේ මුලින් 0යි. මෙයා ගැන කතා නොකරමුකෝ. එයා ගැන අහන්නේ නැහැ. හරි. දැන් ඔය තමයි ආරම්භක මවුල ගන්න හොඳේ. ඔය තමයි මොන මවුල ගන්නද? ආරම්භක මවුල ගන්න තමයි ඔය තියෙන්නේ. මොකද්ද ඔය තියෙන්නේ? ආරම්භක මවුල ගන්න තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ ආරම්භක මවුල ගන්න. මම මෙතනින් ලියන්නම්කෝ. ආරම්භක මවුල ගණන. ආරම්භක මවුල ගණන
හරි. දැන් මට කියන්න මෙතන ඉලක්කමක් නැහැ කියන්නේ එකනේ. ඉලක්කමක් නැහැ කියන්නේ එකනේ. මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම තමයි මුගේ මවුල දෙකක් එක්ක මුගේ මවුල එකයි ප්‍රතික්‍රියා කරන්නේ. මුගේ මවුල එකක් හදනවා. ඒකනේ තේරුම. එතකොට මුගේ මවුල දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ මුගේ මවුල එකයි. එතකොට මුගේ මවුල දශම දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ මුගේ මවුල දශම එකයි. එහෙනම් මල් ලියනවා ප්‍රතික්‍රියා කරන මවුල ගණන. ප්‍රතික්‍රියා කරන මවුල ගාන. මුගේ දෙකක් එක්ක මුගේ එකයිනේ. එතකොට මුගේ දශම දෙකක් එක්ක මුගේ දශම එකයි. මුගේ දශම දෙකම ප්‍රතික්‍රියා කරනවා. මුගේ ප්‍රතික්‍රියා කරන්නේ දශම එකයි. එතකොට පුතේ මුගේ එකක් ප්‍රතික්‍රියා කරොත් මුගේ එකයිනේ හැදෙන්නේ. එතකොට මුගේ දශම එකක් ප්‍රතික්‍රියා කරපු හින්දා මුගේ හැදෙන්නත් ඕන දශම එකයි. මේ ගැන කතා කරන්න ඕනේ නැහනේ. දැන් බලමු ඉතිරි මවුල ගාන. ඉතිරි මවුල ගාන බලමු. ඉතිරි මවුල ගණන. ඉතිරි මවුල ගාන දශම දෙකෙන් දශම දෙකම ප්‍රතික්‍රියා කරපුවාම ඉතුරු නැහැනේ. දශම දෙකෙන් දශම එකක් ප්‍රතික්‍රියා කරපුවාම දශම එකක් ඉතුරුයි. මෙයාගේ තිබ්බේ නැහැ දශම එකක් ඇදුනහම දශම එකක්. හරි. ඕක තමයි උත්තරේ. දැන් ඔයාගෙන් අහන්නේ ඒකනේ. හරි. ඒක තමයි අහන්නේ. ඉතිරි මවුල ගණන් කීයද කියලා. මේකේ ඔයාට මම ලකුණු දෙනවා මෙන්න මෙහෙම. ඔයා තීරණය කරලා තියෙනවා නම් මෙයාගේ ප්‍රතික්‍රියා කරනවා කියලා මවුල දශම දෙකම ඔයාට ලකුණු 2.5ක් හම්බෙනවා. ඔයා තීරණය කරලා තියෙනවා නම් මෙයාගේ ප්‍රතික්‍රියා කරන්නේ මවුල දශම 1යි කියලා ඔයාට ලකුණු 2.5ක් හම්බෙනවා. ඔයා තීරණය කරලා තියෙනවා නම් මෙයාගේ මවුල දශම 0.1යි හැදෙන්නේ කියලා ඔයාට ලකුණු 2.5ක් ලැබෙනවා. ඊට පස්සේ ඔයා හොයාගෙන තියෙනවා නම් මෙතන 0යි කියලා ඉතිරි නෑ කියලා ඔයාට ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ ඔයා තීරණය කරලා තියෙනවා නම් මෙයාගේ ඉතිරි වෙන්නේ දශම 1යි කියලා ඔයාට ලකුණු 5ක් ලැබෙනවා. ඒ වගේම ඔයා තීරණය කරලා තියෙනවා නම් මෙයාගේ දශම එකක් අන්තිමට තියෙනවා කියලා ඔයාට ලකුණු 5ක් ලැබෙනවා. ඔය වගේ ලකුණු සෙට් එකක්ම ඔයාට හම්බෙනවා ඔය කොටසට. හරි. අපි යන් දැන් B කොටසට. B කොටසට යන්. එතකොට B කොටසයි C කොටසයි විතරයිනේ තියෙන්නේ. එතනින් මේ ගනුදෙනු ඉවරයි. හරි. B කොටසට යන්න. මොකද්ද B කොටස කියන්නේ? හොඳට කියවලා බලන්න. භාගයට කියවන්න එපා. හොඳට කියවන්න. සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල දෙකක් වන ග්ලූකෝස් ඝන සෙන්ටිමීටර් 300ක පරිමාවක ග්ලූකෝස් ග්‍රෑම් 45ක් එක්කර මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 500 වන තෙක් ආසුත ජලයේ එක්කර සම්පූර්ණයෙන්ම දිය කරන ලදී. හොඳට කතාව කියවලා තේරුම් ගන්න. හරිද? කතාව තේරුම් ගත්තාම හරි ලේසි. හරිද? කතාව තේරුම් ගත්තාම හරි ලේසි. මොකද්ද ඔයාගෙන් අහන්නේ? අවසන් ද්‍රාවණයේ ග්ලූකෝස් සාන්ද්‍රණය කීයද? ඔයාට දීලා තියෙනවා වරහන් ඇතුලේ මේ කාබන් කීයද ඔක්කොම ටික දීලා තියෙනවනේ. හරි. ඕන්නම් ඒව පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ගාන හදන්න. දැන් ඉස්සෙල්ලාම බලන්න ඕකේ දීලා තියෙන ආරම්භක ද්‍රාවණයේ තත්ත්වය. ඕකේ දීලා තියෙන ආරම්භක ද්‍රාවණයේ තත්ත්වය බලන්න පුතේ. සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල දෙකක් වන ග්ලූකෝස් ඝන සෙන්ටිමීටර් 300ක් නේ තිබිලා තියෙන්නේ. හරි. සාන්ද්‍රණයේ සීනි කොච්චරක් වෙච්චද? ඝන ඩෙසිමීටරයට මවුල දෙකක් වෙච්ච ග්ලූකෝස් ද්‍රාවණයක් තිබිලා තියෙන්නේ කොච්චරක්ද? පරිමාව ඝන සෙන්ටිමීටර් කීයක්ද? ඝන සෙන්ටිමීටර් 300ක් තමයි තිබිලා තියෙන්නේ. හරි. ඔයා ඉස්සෙල්ලාම හොයන්න පුතේ ආරම්භක ද්‍රාවණයේ අඩංගු ග්ලූකෝස් මවුල ගණන. වාක්‍යයක් ලියන්න ලියලා නැති කට්ටිය ආරම්භක ද්‍රාවණයේ අඩංගු ග්ලූකෝස් මවුල ගණන සොයමු. කොහමද හොයන්නේ? සාන්ද්‍රණයේ සමානයි මවුල ගන්න බෙදීම් පරිමාව. සාන්ද්‍රණය කීයද? ඝන ඩෙසිමීටරයට මවුල 2යිනේ. n කියන්නේ මවුල ගානනේ. v කියන්නේ පරිමාව. ඝන සෙන්ටිමීටර් 300ක් කියන්නේ ඝන ඩෙසිමීටර් 0.3. බෙදීම දශම 3 මෙහෙට පන්නන්නකො. මේ පැත්තේ ඝන ඩෙසිමීටරයට මවුල 2 තියෙනවා. බෙදීම දශම 3 මෙහෙට ගියපුවාම ಗುಣ කිරීම දශම 3ක් වෙනවා n. dm ඍණ 3ට dm ධන 3 කැපෙනවනේ. දශම 3 වරක් 2 කියන්නේ පුතේ දශම 6යි. මෙතන තියෙනවා මවුල. එහෙනම් ආරම්භක ද්‍රාවණයේ තිබිලා තියෙනවා ග්ලූකෝස් මවුල කොච්චරක්ද? 0.6. දැන් මේකට එකතු කරනවා පිටින් ග්ලූකෝස් කොච්චරක්ද? මේකට එකතු කරලා තියෙනවා පිටින් ග්ලූකෝස් කොච්චරක්ද? ග්‍රෑම් 45. හරි. වා try එකක් දෙන්න. ග්ලූකෝස් ග්‍රෑම් 45ක් ඇතුලේ මවුල කොච්චර තියෙද බලන්න.
දැන් ලියන්න ග්ලූකෝස් ග්‍රෑම් 45 තුල අඩංගු ග්ලූකෝස් මවුල ගන්න සොයමු. ග්ලූකෝස් ග්‍රෑම් 45ක් නේ දාලා තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන ග්ලූකෝස් මවුල ගන්න හොයමු. ඉස්සෙල්ලා හොයාගන්න ග්ලූකෝස්ගේ මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය. කාබන් 6ක් තියෙනවා, H12ක් තියෙනවා, O6ක් තියෙනවා. කාබන් එකක් 12යිනේ 12 වරක් 6, H එකක් 1යි 1 වරක් 12, O එකක් 16යි 16 වරක් 6. 12 වරක් 6 72යි 1 වරක් 12 12යි මෙතන 96යි 180යි. දැන් මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම පුතේ ග්ලූකෝස් ග්‍රෑම් කොච්චරකද? මේක ග්‍රෑම් කරලා ගන්න 180ක් ඇතුලේ ග්ලූකෝස් මවුල එකක් තියෙනවා. දැන් අපිට තියෙන ග්ලූකෝස් ග්‍රෑම් කීයද? 45යි. 45ක් ඇතුලේ මවුල කොච්චර තියෙනවද? හරිද? ග්ලූකෝස් මොනවා ගන්නද? මවුල ගණන. ග්ලූකෝස් මවුල ගණන මේ 180ක මවුල කීයනම්ද? එක නම් ග්‍රෑම් කීයකද? 45ක කොච්චරද? උඩ ග්‍රෑම්ට යට ග්‍රෑම් කැපෙනවා 45 වරක් 1යි 45 වරක් 4යි. එක පුතේ 4ෙන් බෙදුවොත් 0.25යිනේ මවුල. 0.25යි මවුල. එතකොට මට කියන්න මුලින් කොච්චරක් තිබ්බද මවුල මේක ඇතුලේ? 0.6ක් ග්ලූකෝස් මවුල තිබ්බා. දැන් කොච්චරක් අලුතෙන් එකතු වුණාද? 0.25ක් එකතු වුණා. එහෙනම් බඳුන තුල අඩංගු මුළු ග්ලූකෝස් මවුල ගණන. බඳුන තුල අඩංගු මුළු ග්ලූකෝස් මවුල ගණන කොච්චරයිද? අතන තිබ්බා 0.6ක්. 0.6ක් තිබ්බා. මෙතනින් එකතු වුණා කීයද? 0.25ක්. එතකොට ඔක්කොම කීයද? 0.85යි මවුලනේ. හරි. හැබැයි දැන් මෙයා ඉන්නේ කොච්චර පරිමාවකද? දැන් ඔයාට කියනවා ඔක එක තැනක කියනවා මොකද්ද? මේකේ පරිමාව ඝන සෙන්ටිමීටර් 500 වෙනකන් ආශ්‍රිත ජලය දානවලු. 300ක් නේ තිබ්බේ. 500 වෙනකන් ආශ්‍රිත ජලය දානවලු. එතකොට මෙයා ඉන්නේ ඝන සෙන්ටිමීටර් 500ක පරිමාවක. දැන් අහන්නේ මොකද්ද? දැන් ග්ලූකෝස් සාන්ද්‍රණය කීයද? කොච්චරක් ග්ලූකෝස් තියෙනවද මවුල? 0.85යි. පරිමාව ඝන සෙන්ටිමීටර් 500යි. මවුල ගාන කීයද? 0.85යි. මවුල V කියන්නේ පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 500යි. ඝන සෙන්ටිමීටර් 500ක් කියන්නේ ඝන ඩෙසිමීටර් 0.5. එතකොට පුතේ 0.85 බෙදීම 0.5. 0.5න් බෙදනවා කියන්නේ දෙකෙන් වැඩි කරනවා වගේනේ. එතකොට පුතේ උත්තරේ එනවා කීයක්ද? 1.7ක්. උඩ තියෙනවා මවුල මෙයා ඉරෙන් උට්ටෙනකොට DM ඍණ 3 වෙනවා. ඉතින් ඔය වගේ ගණන් හදාගන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. නැත්තම් වැඩක් නැහැනේ. මේවා සාමාන්‍යයෙන් සමහර ගණන් O level ළමයෙකුටත් හදන්න පුළුවන්. ඒතර A level පන්ති ඉන්න ඔයාට හදන්න බැරි වෙන්න හේතුවක් නැහැ නේ. හරි. බලමු අපි. තව අපිට තියෙන C කොටස. ඒක ඇතුලේ තියෙනවා කොටස් 4ක් හැබැයි ඈ. හරි. මේකේ ලකුණු ටික මම කියලා ඉන්නම් ඔයාට ලැබෙන. ලකුණු ටික දීලා ඉන්නම්. ඔයා හොයාගෙන තිබ්බොත් පුතේ දැන් මේකේ මුලින් හොයාගන්න ඕනේ මේ කතාව. ඔයා මේ කතාව කරලා තිබ්බොත් මෙයා වැඩි කිරීම මෙයා මෙන්න මේ ස්ටෙප් එක. මේ ස්ටෙප් එක තිබ්බොත් පුතේ ඔයාට ලකුණු 2.5ක් දෙන්න. ඊට පස්සේ ඔයා මෙතන 0.6යි මවුල කියලා හොයාගෙන තිබ්බොත් ඔයාට ලකුණු 5ක් දෙන්න. ඊට පස්සේ ග්ලූකෝස් වල මේ අගේ 180යි කියලා ඔයා ගණන් හදලා ගත්තොත් ඔයාට ලකුණු 5ක් දෙන්න. ඊට පස්සේ ඔයා මෙතන මෙන්න මේ සුළු කිරීම කරලා තිබ්බොත් 180ක එක නම් 45ක කීයද කියලා ඔයාට ලකුණු 2ක් දෙන්නම්. ඊට පස්සේ මෙතන 0.25යි කියලා අරන් තිබ්බොත් ඔයාට ලකුණු 3ක් දෙන්නම්. ඊට පස්සේ ඔයා මෙන්න මේ දෙක එකතු කරලා තිබ්බොත් පුතේ ඔයාට ලකුණු 2ක් දෙන්නම්. ඊට පස්සේ ඔයාට 0.85 කියන උත්තරේ ඇවිල්ලා තිබ්බොත් ඔයාට ලකුණු 3ක් දෙන්නම්. ඊට පස්සේ මෙතන අලුත් සාන්ද්‍රණය හොයනකොට මෙයාගෙන් බෙදලා තිබ්බොත් ඔයාට ලකුණු 5ක් දෙන්නම්. ඔයාගේ අන්තිම උත්තරේට ලකුණු 4.1ක් දෙන්නම්. එකේ ලකුණ දෙන්නේ මේ සාන්ද්‍රණයේ ඒකකයට ඝන ඩෙසිමීටරයට මවුල වලට. හරි. එතකොට ඔන්න අපි සාකච්ඡා කරා ඒ කොටසත් සාකච්ඡා කරා. තව එක කොටසයි තියෙන්නේ. හරි. දැන් පොඩි මතක් කිරීමක් කරනවා. වැඩ ටික පිළිවෙලකට කරන්න හැමදාම මතක් කරන්නේ ඕකනේ. අය ඔතනින් එහා ඔයාගේ මගේ ගනුදෙනුවක් නැහැනේ. වැඩ ටික පිළිවෙලට කරන්න කරලා ප්‍රතිඵලයක් ගන්න කැම්පස් යන්න. ඕක තමයි අවසාන වශයෙන් ඉතින් කියන්න තියෙන හැම කතාවම අවසන් වෙන්නේ එතනින්. නේ? මොකද අන්තිම බලාපොරොත්තුව ඔයා කැම්පස් යන එක ඒකනේ වෙන්න ඕන. හරි. අපි යන් C කොටසට.
දැන් මේවා කරගෙන යනකොට පුතේ බෑ කියලා හිතෙයි හරිද කම්මැලිකම කියලා එකක් ඇති වෙයි ඊට පස්සේ අද බෑ හෙට කරනවා කියලා හිතෙයි පැහැදිලිද එහෙම බෑ හරිද අද වැඩේ අද කරහන් එතකොට හරි දැන් මම හැම වෙලේම try කරන්නේ මං ඔයාලට කියලා තියෙන papers කීයක්ද 100ක් සාකච්ඡා කරනවා කියලා. එතකොට මේ papers 100 කවදාද ඉවර වෙන්නේ කියලා තමයි මං කල්පනා කරන්නේ. මොකද එතකොට මම මේ වැඩෙන් නිදහස්නේ. එතකොට ආයේ මෙතනින් එහාට මම මේ papers 100 කරාට පස්සේ මම එකම අවුරුද්දකවත් ළමයි වෙනුවෙන් ආය අලුතෙන් මේ papers 100 සාකච්ඡා කරන්න ඕනේ නැහැ. මොකද ලංකාවේ ඕනම ළමයෙකුට මේ විෂය නිර්දේශයේ තියෙන තාක්කල් ඌට අපේ YouTube channel එක බලලා මේ paper එකේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒ වගේම අපේ පන්ති කෙනෙකුට නැති කෙනෙකුට ඕන කෙනෙකුට මේ කතන්දරේ අපි නිදහස් කරලා තියෙන ඕනම කෙනෙකුට වැඩේ කොට දා ගන්න. හරි. එතකොට C කොටස බලන්න. C කොටස හොඳට බලන්න අපිට කියනවා මෙහෙම. C8යි H18 කියන්නේ මොනවද? ඔක්ටේන්. ඔක්ටේන්. ඔක්ටේන් වල තාපජනක අගය මොකක් කියලාද කියන්නේ? 42000යි කිලෝග්‍රෑමයට කිලෝජූල්. ඒ කියන්නේ පුතේ ඔක්ටේන් කිලෝවක් නේද? ඔගේ තේරුම් ගන්නකො. ඔක්ටේන් කිලෝවක් පූර්ණ දහනයට ලක් වුණොත් හරිද? ඔක්ටේන් කිලෝවක් පූර්ණ දහනයට ලක් වුණොත් තාපයේ කිලෝජූල් කොච්චරක් ලැබෙනවද? 42000ක් ලැබෙනවා. තාපයේ කිලෝජූල් 42000ක් පොඩි ගාණක් එහෙම නෙවෙයි. මොකද්ද ඔගේ තේරුම? ඔක්ටේන් කිලෝවක් හරිද? ඔක්ටේන් කිලෝවක් පූර්ණ දහනයට ලක් වුණොත් තාපයේ කිලෝජූල් හරිද? ජූල් නෙවෙයි. කිලෝජූල් 42000ක් ලැබෙනවලු. ඒ කියන්නේ ඕක ඇතුලේ තියෙන හැංගිච්ච අදහස. හරි. ඒක මම පොඩ්ඩක් ලියලා තියාගන්න. එතකොට අපිට හිතන්න ලේසි. මොකද්ද හිතන්න ලේසි? මේම ලියා ගන්නවා. ඔක්ටේන් C8H18 කිලෝග්‍රෑම් එකක් පූර්ණ දහනයට ලක් වුණොත් තාපය ලැබෙනවා ජූල් කීයක්ද? 42000ක්. හරිද? කිලෝ ජූල් ඈ. සෙල්ලම් ගානක් නෙවෙයි. ඊළඟට කියනවා පිරිසුදු කැල්සියම් කාබනේට් තාප වියෝජනය කර පිලිස්සූ හුණු නිපදවීම ශ්‍රී ලංකාව තුල සිදු කරන රසායනික කර්මාන්තයකි. ලංකාවේ මෙන්න මේ කැල්සියම් කාබනේට් රත් කරලා හරිද? තාප වියෝජනය කරලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හදනවා. ඕකනේ ප්‍රතික්‍රියාව. මේක තුලිත වෙලා තියෙන්නේ. මේ කර්මාන්තය කරනවලු. මේ සඳහා අවශ්‍ය තාපය ලැබෙන්නේ ඔක්ටේන් පූර්ණ දහනයෙනි. මෙයා වියෝජනය කරන්න තාපය ඕනනේ. ඒ තාපය ලැබෙන්නේ කාගෙන්ද? ඔක්ටේන් පූර්ණ දහනයෙන් කියලා කියනවා. ඊට පස්සේ කියනවා එහිදී ඔක්ටේන් පූර්ණ දහනයෙන් නිකුත් වන තාප ශක්තියෙන් 140ක් අපතේයයි. අන්න මේකෙන් කොච්චරක්ද? 140ක් අපතේ. හොඳේ. එතකොට ප්‍රයෝජනවත් වෙන්නේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඕකෙන් කොච්චරද? 60යි ප්‍රයෝජනවත් වෙන්නේ 60යි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. පළවෙනි කොටස මොකද්ද කියන්නේ? ඔක්ටේන් පූර්ණ දහනයට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න. පුතේ ඕනම ඉන්ධනයක් හරිද? C8H18 ඕනම ඉන්ධනයක් පූර්ණ දහනයට ලක් වෙනවා කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මොනවද හැදෙන්නේ? කාබන් ඩයොක්සයිඩුයි ජල වාෂ්පයි. ශක්තියක් හැදෙනවා. ඒක ලියන්න ඕනේ නැහැ. මොකද මේක තුලිත රසායනික සමීකරණයක් ලියන්න කියන්නේ. මේකවා තුලිත කරාද? C8යි නේ. මෙතන C8යි තියෙන්නේ. මෙතනත් C8ක් කරමුනේ. කොහොමද 8ක් කරන්නේ? මෙතෙන්ට 8 ඉලක්කම දාමු. එක්වරක් 8 8යිනේ. H18යි. මෙතන H18 වෙන්න 9 දාමු. එතකොට O ගාන බලන්නකො මෙහිනේ වැඩි. දෙවරක් 8 16යි. එක්වරක් 9 9යි. එතකොට 16 9 25යි. මෙතන 25 කරන්න එක්ක 12.5 දාන්න ඕන. එක්ක 25 බෙදීම 2 කියලා දාන්න ඕන. හරිද? එතකොටනේ එහෙම වෙන්නේ. හැබැයි භාග වලින් තුලිත කරන්න බෑනේ. ඒ නිසා මේ යට දෙකේ ඉලක්කම නැති කරන්න සමීකරණයම දෙකෙන් වැඩි කරන්න. එතකොට මෙතෙන්ට දෙකක් එනවා. මෙතෙන්ට එන්නේ කීයද? 25. මෙතෙන්ට දෙකෙන් වැඩි කරපුවාම 16ක් එනවා. මෙතන දෙකෙන් වැඩි කරපුවාම 18ක් වෙනවා. ඔන්න තුලිත රසායනික සමීකරණය. ඔය තියෙන තුලිත රසායනික සමීකරණේ. හරිද? ඕක ලියලා තියෙන්න ඕන. මං ලකුණුත් ඔය එක්කම දීගෙන යන්නම්. ලකුණුත් ඔය එක්කම දීගෙන යන්න. ඔය සමීකරණේ හරියට ලියලා තිබ්බොත් ඔයාට ලකුණු 10ක් හම්බෙනවා. මේක සමහර අයට තුලිත කරගන්න බෑ. ලකුණු 10ක් දෙනවා. ඊළඟට කැල්සියම් කාබනේට් කිලෝ 200ක් සම්පූර්ණයෙන්ම තාප වියෝජනයෙන් සෑදෙන කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය. හරි. මේ බලන්න. දෙවෙනි කොටසනේ. කැල්සියම් කාබනේට් කිලෝ කොච්චරක්ද?
කිලෝ 2000ක් සම්පූර්ණ තාප වියෝජනය මගින් සෑදෙන කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධයනේ අහන්නේ. හරි. එතකොට මේක තුලිතයි. මෙයාගේ අතර සම්බන්ධයක් නෑහන්නේ. හරි. මම මෙහෙම ලියනවා. මෙතන කැල්සියම් කීයද? 1යි. කාබන් කීයද? 1යි. ඔක්සිජන් කීයද? 3යි. කැල්සියම් එකක් 40යිනේ 40 වරක් 1, කාබන් එකක් 12නේ 12 වරක් 1, O එකක් 16නේ 16 වරක් 3, 40 වරක් 1 40යි 12 වරක් 1 12යි 16 වරක් 3 48යි එකතුව 100යි. මෙතන බැලුවොත් එහෙම කැල්සියම් 1යි ඔක්සිජන් 1යිනේ. කැල්සියම් එකක් 40යි 40 වරක් 1, O එකක් 16යි 16 වරක් 1, 40 වරක් 1 40යි 16 වරක් 1 16යි 56යිනේ. 56යි. මේ ගාන යන්නේ කිලෝ වලින් හින්දා මෙතෙන්ට කිලෝ දාන්න. මෙතෙන්ටත් කිලෝ දාන්න. දැන් අහන දේ ලියන්න. මෙයාගේ කිලෝ කීයක්ද? 2000ක් තාප වියෝජනෙට ලක් කරොත් මෙයාගේ කොච්චර හැදෙනවද? යට ඉන්න දෙන්න මොනව කරන්නද? කොටු කරන්න. යට ඉන්න දෙන්න කොටු කරන්න, උඩ ඉන්න දෙන්නත් කොටු කරන්න. කොයි පැත්තටද ඊතලේ ගහන්නේ? ප්‍රශ්නාර්ථයේ පැත්තට, ප්‍රශ්නාර්ථයේ පැත්තට. දැන් ප්‍රශ්නේ පැහැදිලිනේ. 100කින් හම්බෙන්නේ කිලෝ කීයද? 56යි. 2000කින් කොච්චර ලැබෙනවද? එහෙනම් සෑදෙන කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය කොච්චරද ලැබෙන්නේ? 100කින් 56යි මේ. කිලෝ 100කින් ලැබෙනවා කිලෝ කීයක්ද? 56ක්. අපින් අහන්නේ කිලෝ 2000කින් කොච්චර ලැබෙනවද? උඩ කිලෝට යට කිලෝ කැපෙනවා 0.2ට 0.2කුත් කැපෙනවනේ. එතකොට 56 ඒවා 20ක්. කීයද? 560යි 1120ද? 1120යි. කිලෝ 1120යි. කිලෝ 1120යි. කිලෝ 1120යි. හරි මේකේ ලකුණු වෙන පිළිවෙල මම කියන්නම් ඔයාලට. කිලෝ 1120යි. හරි. ඔයාලට ලකුණු ලැබෙනවා මෙන්න මෙහෙම. මේකේ ලකුණු ලැබෙනවා මෙන්න මෙහෙම. මෙතන ඔයා මෙන්න මේ අගයන් දෙක හොයාගෙන තිබ්බොත් මොකද්ද? මෙතන කිලෝ 100 කියන අගය අරගෙන තිබ්බොත් නැත්නම් 100 කියන අගය අරන් තිබ්බොත් ඔයාලට ලකුණු 2.5 දෙනවා. මෙතන 56 කියන ඉලක්කම අරන් තිබ්බොත් ලකුණු 2.5 දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට සුළු කරලා තිබ්බොත් ඔයාලට ලකුණු 5ක් දෙනවා. අන්තිම උත්තරේට ඔයාලට ලකුණු 5ක් දෙනවා. 5ක් කියන්නේ මේ 4 ධන 1. 4 ධන 1 පිළිතුර සහ ඒකකයට. බලන්න ඊළඟ කොටස. ඊළඟ කොටස බලන්න හොඳින්. ඊළඟ කොටස කියනවා මෙහෙම. මම දැන් මේ ටික අයින් කරනවා. හරිද? ඒ නිසා පොඩ්ඩක් බලන්න. ඉහත දෙකෙහි වායු ගෝලයට විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය කොපමණද? මේ මෙතන මේ වැඩේදී කාබන් ඩයොක්සයිඩ් කොච්චර හැදෙනවද කියලා අහන්නේ. හරි. දැන් මෙහෙමනේ කතන්දරේ. මම මෙහෙමනේ කතන්දරේ උනේ. හරි. මට කියන්න දැන් මෙයාගේ කිලෝ කීයක්ද මේ වැඩේට සහභාගී වුනේ? මෙයාගේ කිලෝ කීයක්ද? 2000. මෙයාගේ කිලෝ 2000ක් මේ වැඩේට සහභාගී වුණාම මෙයාගේ කිලෝ කීයක්ද හැදුනේ? 1120ක්. දැන් ඔයාට මතකද ඉස්සර උගන්වනවා ස්කන්ධ සංස්කෘති නියමේ ලැවෝසියර්ගේ ප්‍රතික්‍රියකවල ස්කන්ධයේ ප්‍රතිඵලවල ස්කන්ධයට මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. මෙතන 2000ක් ප්‍රතික්‍රියා කරා නම් මේ පැත්තේ 2000ක් හැදෙන්න ඕන. එතකොට මෙතන කොච්චරක්ද කියලා හිතා ගන්න ඕන. එතකොට මෙයාගේ එකතුව 2000ක් වෙන්න ඕන. එහෙනම් ලියන්න මෙහෙම. ස්කන්ධ සංස්කෘති නියමයට අනුව ස්කන්ධ සංස්කෘති නියමයට අනුව මොකද්ද වෙන්න ඕන? මේ පැත්තේ කැල්සියම් කාබනේට් ස්කන්ධයන් තියෙන්නේ. සමාන වෙන්න ඕන මොකේටද? මේ කවුද? කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය ධන මේ කවුද? කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය. ඔන්නෝම වෙන්න එපේ. කැල්සියම් කාබනේට් ස්කන්ධය කිලෝ කීයද? 2000යි. කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය කීයද කිලෝ? 1120යි.
කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය තමයි යහන්නේ. CO2 ස්කන්ධය. මේ පැත්තේ පුතේ තියෙනවා කිලෝ කීයක්ද 2000ක්. ඒතකොට ධන 1120 මෙහෙට එනවා. ඍණ 1120ක් වෙනවා. මේ පැත්තේ මොකක්ද ඉතුරු වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය තමයි ඉතුරු වෙන්නේ. කීයක්ද උත්තරේ එන්නේ? කීයක් දෙන්නේ බලන්න? 880ක්ද කිලෝ? කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය 880ක් වෙන්නේ නැති නේද? බලන්න. මම ඒකෙත් ලකුණු එන පිළිවෙල වාට කියන්නම්. ඔයා අතින් ලියවිලා තියෙනවා නම් මෙන්න මේ වගේ කතාවක්. ඔයා අතින් කියවිලා තියෙනවා නම් මෙන්න මේ වගේ කතාවක්. මෙයා මේ කට්ටිය මේ සම්බන්ධය ලියලා තියෙනවා නම් ඔයාට ලකුණු 5ක් දෙනවා. ඒ වගේම මෙයාගේ උත්තරේ ඔයාට ලකුණු ලැබෙනවා 4-1. කිලෝ 880 කියන කතාවට. හරි අවසාන කොටස බලමු අපි. අවසාන කොටස එතනින් වැඩේ ඉවරයි. අවසාන කොටසනේ. හරි. මොකද්ද බලන්න අන්තිමට තියෙන්නේ? ඉහත කැල්සියම් කාබනේට් වල ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 වේ. කැල්සියම් කාබනේට් තාප වියෝජනයේ ආරම්භ වන්නේ 930ද උෂ්ණත්වයේද කැල්සියම් කාබනේට් වල විශිෂ්ඨතාපධාරිතාවයේ 900ද ලෙස සලකා අවශ්‍ය වන අවම C8යි H18 ස්කන්ධය ගණනය කරන්න. හරි. දැන් මේම කතාවක් නේ යන්නේ. හොඳට තේරුම් ගන්න මේ වගේ ගාණක් ආවොත් හදන්නේ කොහොමද කියලා. දැන් මේ වගේ ගණන් එනවා කියලා හරිද? අපිට රජයෙන් ඉදිරිපත් කරන විවිධ පොත්පත්වල පැහැදිලිද පේපර්ස් වල අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේ ගැන පොඩි අයිඩියා එකකින් ඉන්න. දැන් අපි ළඟ කොච්චරක්ද තියෙන්නේ? මෙයාගේ කිලෝ කැල්සියම් කාබනේට්ගේ පුතේ කිලෝ තියෙනවා ස්කන්ධය කීයක්ද? 2000ක් තියෙනවා. මෙයාගේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. මේක යන්න ඕන කීයටද? 930ට. 930ට ගියොත් විතරයි මේ වැඩේ වෙන්නේ. ඒතකොට ඩෙල්ටා ටීටා උෂ්ණත්ව වෙනස කීයද? 900යි. උෂ්ණත්වයේ 900කින් ඉහළ නංවන්න ඕන. මෙයාගේ විශිෂ්ඨතාපධාරිතාවය කීයද? කැල්සියම් කාබනේට් වල 900ක් කියනවා. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් වලින්. හරි? දැන් ඔයා ඉස්සෙල්ලාම හොයන්න මේ වැඩේ කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය ඩෙල්ටා Q හොයා ගන්නකො. දැන් ඔයාලා දන්නවා මෙහෙම සමීකරණයක් ඔයාලා ළඟ තියෙනවා. ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා තීටා කියලා එකක් තියෙනවනේ. තාප වියෝජනයේට අවශ්‍ය ශක්තිය. හරිද? ඩෙල්ටා Q. ඒක හොයමු අපි. M කියන්නේ ස්කන්ධය කිලෝ කීයද? කිලෝ 2000යි. කිලෝ 2000යි. C කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය කීයද? 900යි. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. ඩෙල්ටා ටීටා උෂ්ණත්ව වෙනස කීයද? උෂ්ණත්ව වෙනස කීයද? 900යි. හැබැයි ඒක මෙහෙම ලියන්න පුරුදු වෙන්න. 930 ඍණ 30 කියලා ලියන්න පුරුදු වෙන්න. 930 ඍණ 30 කියලා ලියන්න පුරුදු වෙන්න. දැන් මේක සුළු කරගන්න. මේක සුළු කරගත්තාම ඔයාට එනවා මේ වැඩේට අවශ්‍ය තාපය කොච්චරද කියලා. මේ වැඩේ කරගන්න අවශ්‍ය තාපය කොච්චරද කියලා ඔයාට එනවා. ඕක සුළු කරගන්නකෝ. මේ වැඩේට උමනා තාප ප්‍රමාණය කොච්චරක්ද කියලා ඔයාට එනවා. මේක සුළු කරගන්න ඕන. මේ බාන්න සුළු වෙනේවා මේ. මෙයා සුළු වෙනවානේ. ඩෙල්ටා Q සමානයි මෙතන එනවා අපිට 9 වරක් 2 18යිනේ. 18යි මෙතන 0.3යි 2යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි. මෙතන තියෙනවා ජූල්. මෙතන තියෙනවා සෙල්සියස් අංශක යට. වැඩි කිරීම මෙතන මෙයාගෙන් මෙයා අඩු කරොත් 900යිනේ. සෙල්සියස් අංශක. මෙයාට මෙයා කැපිලත් යනවනේ. දැන් මේක අපි කිලෝ ජූල් කරගමුකෝ. එතකොට අපිට ගනුදෙනුව ලේසි. කිලෝ ජූල් කරන්න මේක 1000න් බෙදන්න ඕනනේ. 1000න් බෙදමුකෝ 18යි 0.1යි 2යි 3යි 4යි 5යි ජූල් වැඩි කිරීම 900. බෙදීම කීයද? 1000. එතකොට මොකද වෙන්නේ? 10න් බෙදුවාම මේක කිලෝ ජූල් වෙනවනේ. 0.2ට 0.2ක් කැපෙනවා. 0ට 0ක් කැපෙනවනේ. එතකොට බේම් මෙයා වැඩි කරගන්න 18.4 ඒ කියන්නේ 1,80,000 කියන එක වැඩි කරන්න 9. 1,80,000 කියන එක වැඩි කරන්න 9.
ඔන්න ඔය කිලෝ ජූල් ගාන එනවා. අපිට ඔච්චර තාපයක් ඕන වෙනවා මේ වැඩේට. ඔච්චර තාපයක් ඕන වෙනවා මේ වැඩේට. එතකොට ඔයා මෙතනදී මේ සමීකරණේ පාවිච්චි කරලා තිබ්බොත් ලකුණු 5ක් දෙන්නම්. මේකේ ඩෙල්ටා නැති වුණත් කමන්නේ Q සමාන MC θ කියලා තිබ්බොත් ලකුණු දෙන්නම්. මේකට පුතේ නිවැරදිව මේ විදිහට ආදේශ කරලා තිබ්බොත් ලකුණු 5ක් දෙන්නම්. මෙතන මේ විදිහට ලියන්න නැතුව 900 කියලා ලිව්වත් ලකුණු දෙන්නම්. හැබැයි මෙහෙම ලියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ මෙතන මේ උත්තරේ අරන් තිබ්බොත් ඔයාට මම දෙන්නම් ලකුණු 4 ධන එකක්. කිලෝ ජූල් මේ ගාන කියලා අරන් තිබ්බොත් හරි. ඊට පස්සේ දැන් පුතේ මෙච්චර තාපයක් ඕන. හරිද? දැන් ඔයාට මතකද ඉස්සෙල්ලාම අපි ලියාගත්ත කතාව. ඔක්ටේන් කිලෝවකින් ලැබෙනවා තාපයේ කිලෝ ජූල් 42000ක්. හැබැයි ඒ වුණාට 140ක් අපතේ යනවනේ. ඒ නිසා අපි බලමු 160ක් කොච්චරද කියලා. මම ලියන්නම් ඔක්ටේන් කිලෝග්‍රෑම් එකකින් මෙම තාප වියෝජනයේට ලැබෙන ශක්තිය ලැබෙන තාපය. හරිද? ඒතර කිලෝ එකකින් කොච්චරක්ද ලැබෙන්නේ? කිලෝ එකකින් අපිට ලැබෙන්නේ තාපයේ ජූල් 42000යිනේ. 42000යි කිලෝ ජූල් හොඳේ. මේකෙන් 40ක් අපතේ ගියාම අපේ වැඩේට ලැබෙනවා 100ට කොච්චරක්ද? 60. මේ බිඳුවට මේ බිඳුව කැපුවා, මේ බිඳුවට මේ බිඳුව කැපුවා. ඒතර 4200 වැඩි කිරීම 6. 4200 වැඩි කිරීම 6. 4000 ඒවා 6ක් 24000යි 200 ඒවා 6ක් 1200යි. ඒතර කීයද? 25200ද? 25200යි කිලෝ ජූල් කියලා එන්නේ. 25200යි. හරිද? දැන් එතකොට ඔක්ටේන් කිලෝවකින් අපිට ලැබෙන්නේ 25200ක් නේ. අපිට ඔක්කොම තාපය ඕන මෙච්චරක්. කිලෝ එකකින් ලැබෙන්නේ නේද? ඔක්ටේන් කිලෝ එකකින් C8යි H18 නේ. ඔක්ටේන් කිලෝ එකකින් අපිට තාපය ලැබෙනවා අපේ වැඩේට 25200ක් කිලෝ ජූල්. හරිද? 25200ක් අපිට කොච්චරක් ඕනද? එහෙම නැත්නම් මේක අනිත් පැත්තට ලියන්න. තාපය කිලෝ ජූල් 25200ක් ගන්න 25200ක් ගන්න ඔක්ටේන් කිලෝ එකක් ඕන. හරිද? අපිට දැනගන්න ඕන අර ගාන. 0.4ක් තියෙනවා. 1 2 3 4යි. මේක ගන්න මෙයාගේ කිලෝ කොච්චරක් ඕනද? එහෙනම් අපි හදමු ඔක්ටේන් ස්කන්ධය 25200ක්. 25200ක් කිලෝ ජූල් ගන්න ඔක්ටේන් කිලෝවයි ඕන. අපිට ඕන මෙන්න මේ ගාන. 162.4ක්. 1 2 3 4ක් ගන්න කොච්චර ඕනද? කිලෝ ජූල්ට කිලෝ ජූල් කැපෙනවා. මේ බිඳු දෙකට මේ බිඳු දෙකත් කැපෙනවා. හරිද? මේ ඉලක්කම් දෙක බෙදලා බලන්න. අපිට එන උත්තරේ 64.2යි 8යි 5යි 7යි කිලෝ කියලා. හරිද? ඒතර ඔයාලට මම ලකුණු දෙන්නම් මේ විදිහට මෙන්න මේ සුළු කිරීමට ඔයාලට ලකුණු 5ක් දෙන්නම් මම. ඒතර මේ සුළු කිරීමටත් ලකුණු 5ක් දෙන්න. ඒ කියන්නේ උත්තරේට 5ක් දෙන්නම්. ඊට පස්සේ මේ සම්බන්ධතාවයේ ලීවට ලකුණු 5ක් දෙන්නම්. මේ අන්තිම උත්තරේට ලකුණු 4 ධන එකක් දෙන්නම්. මේකේ පුතේ මේ 64.2යි 8 වගේ තිබ්බනම් ඇති. මේ අන්තිම දශම ස්ථාන දෙක අමතක කරලා දාමු. එක්ක 64.2යි 8 නැත්තම් වටේලා 2.9 කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හරි. ওই විදිහට තමයි ලකුණු ලැබෙන්නේ. දැන් දාගන්න පුතේ ඕකට 150න් කීයද කියලා. ඊට පස්සේ ඕක බෙදන්න 5න්. එතකොට ඔයාට එනවා 30න් කීයද කියලා. ඔයාට එනවා 30න් කීයද කියලා. හරි. එතකොට දැන් මෙහෙමයිනේ කතාව. බහුවර්ණ පේපර් එකට 50න් කීයද කියලා ඇවිල්ලා ඇති. වියෝගතයකට 20න් කීයද කියලා ඇවිල්ලා ඇති. රචනායකට 30න් කීයද කියලා ඇවිල්ලා ඇති. ඔය ටික එකතු කරලා බලන්න 100න් කීයද කියලා. සාමාන්‍යයෙන් ඉතින් ලකුණු 75ක්වත් ගන්නව නම් පුතේ සාමාන්‍ය මට්ටමක ඉන්නවා. නැත්තම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පාඩම හරියට ඉගෙනගෙන
මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුරුදු වෙන්න. නිකන් අර සීනි බෝල මට්ටමේ ගණන් හදලා වැඩක් නැහැ. විභාගෙට ගියපුවාම තමයි තේරෙන්නේ නිකන් මේ පොඩි පොඩි ගණන් හදලා වැඩක් නැහැ කියලා. හරි. එහෙනම් මේවා තේරෙන්නේ නැත්තම් නැවත නැවත බලන්න. තේරෙනකම් බලන්න. හැබැයි කොයි වෙලේ හරි තේරෙනවා. හරි එහෙනම් අපි 18 වෙනි පේපර් එකේ වැඩේ අවසන් කරනවා. එහෙනම් අයබෝවන්.